සුබ දවසක් කියලා පිළිගන්නවා ටෝක් විත් බොනත YouTube නාලිකාවෙන් අපි අරගෙන ඇවිල්ලා තියෙන හතරවෙනි පොඩ්කාස්ට් එකට. ඉතින් මේක අපේ හතරවෙනි පොඩ්කාස්ට් එක. පිළිවෙලටම කිව්වොත් මේ වෙද්දී අපි පොඩ්කාස්ට් තුනක් කලින් කරලා තියෙනවා. ජුන්කෝ ෆුරුටා මර්ඩර් කේස් එක. ඒක මේ වෙද්දී TikTok එකේ කලබලා තියෙන්නේ. කලබලා කියන්නේ අපි හිතපු කලමන ගමන් ඉන්නේ කලබන ගමන් ඉන්නේ. හිතපු නැති විදිහට වීඩියෝ එක වෛරල් වෙන්න පටන් ගත්තා. ඒත් එක්කම පේජ් එකත් ග්‍රෝ වෙන්න ගත්තා. කොටින්ම කියන මම දන්නේ නැහැ වෛරල් කියලා කියලා එකෙක් මට WhatsApp එකෙන් එවනවා වීඩියෝ එකට. මේ උඹ නේද ඉන්නේ? සිරහවට මම දන්නෙත් නෑ. ඒ උඹ දන්න එකෙක් උඹට ඉවද? මම දන්නේ මේ උඹ නේද ඉන්නේ කියලා. අහුවෙල බලද්දි මම මට සිතේ වීඩියෝ එක කියලා. ටික්ටොක් වල සමස්තයක් විදිහට වියස් රේට් එක 1 මිලියන් නැත්තම් මිලියනය ඉක්මවා ගිහිල්ලා තිබ්බා. එක පේජ් වලින් දාලා තිබ්බා අපේ වීඩියෝස් එක අපේ වීඩියෝ එක ඔෆිෂියල් දාලා තියෙද්දි channel එකට කවුදෝ මන්ද රිපෝට් ගාලා වීඩියෝ එක බෑන් වෙලා. හරිද? ඒ වෙද්දිත් එක ලක්ෂයක් ගිහිල්ලා තිබ්බා. ඊපස්සේ හිත හදාගෙන ආයෙත් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරා. අනේ සරේ ඒක අයින් වෙන එක හොඳයි මං හිතන්නේ. ඒකට අවුස් ගණක් ගාවට වසරෙන්. ඔව් කලින් එකට 1,20,000 ගාණක් තිබ්බේ. ඊට පස්සේ දාපු එකට දැන් 2,40,000 ගාන. 2,40,000 ගාණක් දැන් ගිහිල්ලා තිනවා. 2,40,000 ගාණක්. ලේසි නෑ. හරිද මේ? හරි. එතකොට හැමෝටම තැන්කියු. අනිවාර්යෙන් වීඩියෝ එක බලපු හැමෝටම ලයික් කරපු හැමෝටම අපේ වීඩියෝ එක අරගෙන එඩිට් කරලා මේ ප්‍රොමෝෂන් දාලා අනේ බලන්න. ලයිව් නෑ. එහෙම කරනවා. ඔනව ගියා හරි. අපි මේ මොනවත් බූස් කරේ නැහැ පෝස්ට් එකක්. හරිද? ඒක හොඳයි. එතකොට වීඩියෝ එක අරගෙන එඩිට් කරලා එයාලගේ පේජ් වල දාලා තව කට්ටියකට channel එක mention කරලා තිබ්බා වීඩියෝ එක බලන්න කියලා. ඔය අපි දන්නෙත් නෑ යාලා දාලා. අපි දන්නෙත් නෑ අපිට සජෙස්ට් වෙන අපේ වීඩියෝස් ඒකේ පේජ් වලින් අරවුස ඉන්න එක. හරි හැමෝටම thank you. මේ ඉස්සරහට හදන්න වීඩියෝස් ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න ඕන මගුලක් කරන්න. අපි වීඩියෝ කරන්න views බලාගෙන නෙමෙයි එනකොට ඉතින් views ඇවිල්ලා තිබ්බා. views ඇවිල්ලා තිබ්බා. හරි. TikTok වල 1 මිලියන් ගිහලා තිබ්බට YouTube එකේ views 300 ගණන් තිබ්බේ. හැබැයි ඒක grow වෙලා තිබ්බා 5.8k. ඔව් නේ. 5800 ගණන් දැනට views තියෙනවා. වලපු නැති කට්ටිය කියලා බලන්න ජුන්කෝ ෆුරුටා මර්ඩර් කේස් එක. ඒක තමයි පොඩ්ඩක් මේ. ඒක වල ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා අනිවාර්යෙන් බලන්න. මොකක් කරේ එහෙම එකක් ඇති නැත්නම් යන්න විදියක් නැහැ. අනිතරේ ඉන්ට්‍රස්ට් ලු. එහෙම කියනවා. බෑඩ් කමෙන්ට්ස් ඔක් තිබ්බා ඒවට තවුලක් නැහැ. අපි පොසිටිව් විදිහට රිප්ලයි කරා. හරි. අපි ආයිතෙක්ම පොඩියක් කියන්න තිනවා. අපි අන්තිම පොඩ්කාස්ට් එක කරද්දි The Truth Underworld of Sri Lanka නැත්නම් ලංකාවේ පාතාලය ගැන අපි දෙන්න දැකපු විෂන් එක. අපි එක්ස්ප්ලেইন කරා පොඩ්කාස්ට් එකකින්. ඒ කරද්දි සබ්ස්ක්‍රයිබර්ස්ලා තිබි 580 ගණක්. අපි වීඩියෝස් දැම්මෙත් නැහැ මාස දෙකක් විතර. මේ හතරවෙනි පොඩ්කාස්ට් එක දාන්නේ මාස දෙකමාරකින් හෝ 3කින්. එතකොට මේ වෙද්දි අපි වීඩියෝස් දාන්නෙත් නැතුව YouTube එකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1k කම්ප්ලීට් වෙලා. යාලටත් ගොඩක් තැක්කෝ. හරිද? මොකද මේ YouTube කරන එක්කෙනෙක්ගේ පළවෙනි ෆස්ට් ගෝල් එක තමයි 1000 සබ්ස්ක්‍රයිබර්ස්ලා ගන්නවා කියන එක. ඒක අචීව් කරලා දුන්නට ඔයාලට thank you. ඒත් එක්කම TikTok එක පැත්තෙන් TikTok page එක පැත්තෙන් Talk with Bonit official TikTok page එක පැත්තෙන් support එකක් දෙන්න channel එක grow වෙන්න. official TikTok page එකේ මේදී followers ලා කීයක් ඉන්නවද මචං? 6340 ගණන්. 6340 ගණනක් ඉන්න. ඉතින් 10k නැත්නම් 10000ට පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ගිහලා follow කරන්න වීඩියෝ එක බලලා set නම් විතරක් follow කරන්න. අපි කොහොම හරි ඉක්මනට 10000ට හරිසරන්න. හරි. අද අපි කතා කරන්නේ dark web එක ගැන. ඉතින් මේ hina වෙලා හරි සිටියාන්ත විදිහට කතා කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි අන්නට. ගොඩක් අඳුරු මාතෘකාව ගැඹුරු පැතිකඩ. අපි වෙනද කියලාමයි පටන් ගන්න අපි කතා කරන්න යන්නේ මේ ගොඩක් ඩාර්ක් ටොපික් එකක්. අද විශේෂත්වය දන්නවද? ඒ ටයිටල් එකේම ඩාර්ක් කියන එක තියෙනින්ද? කතා කරන්න ටයිටල් එකේම නැත්නම් ටොපික් එකේම ඩාර්ක් කියන වචනේත් ගෑවිලා තියෙනවා. හරිද? ඩාර්ක් වෙබ් එකට නැත්නම් අඳුරු ජාලය ගැන සවිස්තරාත්මක විශ්ලේෂණයක්. හරි විදිහට රිසර්ච් එක කරලා පැහැදිලි ඩේටා ගොඩක් එක අපි ඔයාලට දෙන්න යන පොඩ්කාස්ට් එකේ රදිලා ඉන්න ඉස්සරහට වීඩියෝ එකේ අපි වීඩියෝ ඉස්සරහට කන්ටිනියු කරමු. හරි. අපි කතා කරන්න යන්නේ ඩාර්ක් වෙබ් එක ගැන. සරලම සිංහලෙන් කිව්වොත් අපි මේකට කියනවා අඳුරු අඩවිය කියලා. අඳුරු අඩවිය කියන්නේ නිකන් නෙවෙයි මේක ඇතුලේ ඔයාලට ඉස්සරහට අපි කතා කරද්දි තේරෙයි මේක ඇතුලේ මිනිස්සෙක්ට බලන්න බැරි දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපි ඒක කියනවා මිනිස්සෙක් මේ මෙතනම බලන්න ඕනේ නැහැ කියලා නේ. සාමාන්‍ය හොඳ මනසක් තියෙන මිනිස්සෙක්ට බලන්න අමාරු වගේ දේවල් තමයි ඒකේ තියෙන්නේ. සාමාන්‍ය සයිකෝ කෙනෙක් වගේ නම් හොඳට බලයි. ඔව් මේ හොඳ මනසක් තියෙන මිනිස්සෙක්ට බලන්න අමාරු දේවල් තමයි මේකේ තියෙන්නේ. බලන්න අමාරු නොවිය යුතු දේවල් ගොඩක් මේක ඇතුලේ වෙනවා. ඉලීගල් සෙන්සිටිව් නෑ කියලා හිතුවත් සෙන්සිටිව් විදිහට හැදෙන මිනිස්සෙක්ට ඒක වෙන්න පුළුවන්. හරි. ඩාර්ක් වෙබ් එක ගැන කතා කරන්න කලින් අපි කතා කරනවා ඉන්ටර්නෙට් එක ගැන. ඇයි ඉන්ටර්නෙට් එක ගැන කතා කරන්නේ? සරලවම අපි මේ වීඩියෝ එක කරන්නේ
ඩාක් වෙබ් කියන වචන අදහපු පුද්ගලෙක් ඉන්නත් පුළුවන්. ඩාක් වෙබ් කියන වචනේ අදහලා ඒ පුද්ගලයා වගේම ඩාක් වෙබ් කියන වචනේ දැනගෙන ඒක ඇතුලේ වෙන්නේ මොනවද කියලා දන්නේ නැති කවුරු හරි ඉන්නත් පුළුවන්. හරිද? ඒ හැමෝටම තේරෙන්න අපි වීඩියෝ එක ඉස්සරහට කන්ටිනියු කරනවා. ඩාක් වෙබ් එක ගැන කතා කරන්න කලින් ඩාක් වෙබ් එකක් තියෙන තැන ඔයාලා දැනගන්න ඕනේ. ඩාක් වෙබ් එක තියෙන්නේ අන්තර්ජාලය තුල. ඒකින් අපි මේ වීඩියෝ එක ස්ට්‍රක්චර් එක හදන්නේ බේසික් අන්තර්ජාලය කියන තැන ඉඳලා ඩාක් වෙබ් එකට වීඩියෝ එක ගලාගෙන එන්න. හරි. අන්තර්ජාලය නැත්තම් ඉන්ටර්නෙට්. අන්තර්ජාලය කියන එක අපි ඩෙෆිනිට් කරනවා ලොව පුරා ඇති පරිගණක සහ ජාල පද්ධති ලක්ෂ ගණනක් එකිනෙක අන්තර් සම්බන්ධතාවයක් ගොඩනගලා හදාගන්න තනි ජාලයක්. ඒක නැත්නම් සරල විදිහට ගත්තොත් එimhe ලෝකෙ දින data එක තැනකට ගෙනලා දිනවා කියලා කියන්න පුළුවන් සරලම උදාහරණයක් විදිහට. සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එක කියන එක හරියටම අයිඩියා එකක් නැති මිනිස්සෙක්ට කිව්වොත් ඒක ඉදිරියට කියන්න පුළුවන්. අන්තර්ජාලයේ උපත නැත්තම් බර්ත් ඔෆ් ඉන්ටර්නෙට් කියන එක සිද්ධ වෙන්නේ මීට අවුරුදු හරියටම 58කට කලින්. 1960 දී ඇමරිකාවේ එක්සත් ජනපද දෙපාර්තමේන්තුවේ ආධාර ලැබිච්ච අර්පා කියලා ප්‍රොජෙක්ට් එකක් තිබිලා තිනවා. අර්පා කියන්නේ Advanced Research Project Agency. මේ Advanced Research Project Agency ප්‍රොජෙක්ට් එකේ නැත්තම් මේ කම්පැනි එකේ ඉන්න කම්පියුටර් සයන්ටිස්ට්ලා නැත්තම් පරිගණක විද්‍යාඥවරුන්ට ඕමනා වෙලා තියෙනවා මේ ආයතනගත පරිගණක නැත්තම් ආයතනයේ තියෙන පරිගණක අතර එකිනෙක අතර දත්ත හුවමාරු කරගන්න මේ පරිගණක අතර නෙට්වර්ක් එකක් හදන්න. හරිද? ඒ කියන්නේ පණිවිඩ හුවමාරුවට වගේ දත්ත හුවමාරුවට නෙට්වර්ක් එකක් බිල්ඩ් කරන්න ආයතනගත පරිගණක අතර. ඊට පස්සේ කොහොම හරි මෙයාලා මහන්සියලා මාස ගාන රිසර්ච් කරලා මෙයාලා හදනවා පැකට් ස්විචිං ඩේටා ට්‍රාන්ස්ෆර් මෙතඩ් කියලා එකක්. අපි කියනවා මෙතඩොලොජි එක නැත්තම් ක්‍රමවේදයක්. මෙයාලා නිර්මාණය කරනවා. නැත්තම් මේකට ඩේටා ග්‍රෑම් සිස්ටම් කියලා කියනවා. The underlying technology of the internet is packet switching. That's the way your messages, your videos, your voice, your pictures, your data are transmitted. ඊට පස්සේ මෙයාලා මේ පැකට් ස්විචිං ඩේටා ට්‍රාන්ස්ෆර් මෙතඩ් එක හදලා ලොස් ඇන්ජලිස් කැලිෆෝනියා සැන්ටා බාබරා කියන විශ්වවිද්‍යාලය එතකොට මැස්ලෝහි ස්කැන්ෆර් ආයතනයයි අතර තොරතුරු දත්ත හුවමාරු කරන්න පටන් ගන්නවා. හරිද? ආයෙත් කියන්නම්. මෙයාලා මේ පැකට් ස්විචිං ඩේටා ට්‍රාන්ස්ෆර් මෙතඩ් එක හදලා ඒක සක්සස්ද කියලා ඉස්සලාම try කරනවා ලොස් ඇන්ජලිස් කැලිෆෝනියා සැන්ටා බාබරා කියන විශ්වවිද්‍යාලවලයි. හරිද? මැස්ලෝ වල ස්කැන්ෆර් කියන ආයතනයක් තිබිලා තියෙනවා. ඒකයි අතර ඒවා අතර දත්ත තොරතුරු හුවමාරු කරන්න පටන් ගන්නවා. වැඩේ සක්සස්. ඊට පස්සේ මෙයාලා මේ හදපු සිස්ටම් එකට අර්පා කියන කම්පැනි කෙනෙක් මේ සිස්ටම් එක හැදුවේ. මෙයාලා එකට නම දානවා අර්පනෙට් කියලා. අර්පනෙට්. ඔයාලා දැන් මේ දන්න ඉන්ටර්නෙට් එකේ මුල් නම තමයි අර්පනෙට් එක. අර්පනෙට්. හරිද? ඊට පස්සේ මේ Advanced Research Project Agency Network අර්පනෙට් කියන්නේ. මේක ඊට පස්සේ හඳුන්වනවා අන්තර්ජාලයේ ඇතුලේ ඔයාලා අදටත් data හුවමාරු කරගන්න මෙන්න මේ data graph system නැත්තම් packet switching data transfer method එකට. කොහොම වුණත් මේ packet switching data transfer method එක හදලා ඒක සක්සස්ද කියලා බලන්න ඉස්සලාම data transfer කරපු දවස තමයි birth of internet. ඒ කියන්නේ අන්තර්ජාලයේ උපත හැටියට යන්නේ අපි සලකන්නේ. ඉතින් simple basic history එකක් දුන්නොත් ඕක තමයි ඉන්ටර්නෙට් එක අපි ඔයාලට introduce කරලා දෙන විදිහ. අන්තර්ජාලය නැත්තම් ඉන්ටර්නෙට් කියන එකේ ඉන්ට්‍රොඩක්ෂන් එකට අපි අර විදිහේ ෆවුන්ඩේෂන් එකක් දාලා අපි ඉන්ටර්නෙට් එකේ හිස්ටරි එක මෙයාලට කියලා දුන්නා. ඉන්ටර්නෙට් එක හැදිච්ච විදිහ අපි මෙයාලට කියලා දුන්නා. අපි දැන් කතා කරන්න යන්නේ මේ ඉන්ටර්නෙට් එකේ තියෙන සියුම් තැන්. හරි ඒ වගේ 89%ක් අනුවක් ඔයාලා දන්නේ නැහැ. හරිද? ඉන්ටර්නෙට් නැත්තම් අන්තර්ජාල වලට යන්න කියනවා නම් ඔයාලා 15%ක් වගේ දැනගෙන තමයි මේ ඉන්ටර්නෙට් එක කියලා නටන්නේ. හරිද? කොටින්ම කියනවනේ ටොරන්ට් ෆයිල් එකක් කියනවා ඩවුන්ලෝඩ් කරලා ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරලා දන්නේ නැත්නම් අයියෝ ටොරන්ට් ෆයිල් එකකින් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරාම අඩුව අපි හැකර්ස්ලා. ඔව් එහෙම නැත්නම් ඔක ට්‍රැක් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරලා සොෆ්ට්වෙයාර් එකක් දාගත්තම ඉන්ටර්නෙට් එකේ එක්ස්පර්ට් වෙන්නේ නැහැ. ඊට වඩා ගොඩක් දේවල් මේකේ තියෙනවා. හරි. ඉන්ටර්නෙට් නැත්තම් අන්තර්ජාලය ගත්තාම ඔයාලා ස්ක්‍රීන් එකේ පේනා වගේ අන්තර්ජාලයේ ප්‍රධාන කොටස් තුනකට අපිට වෙන් කරන්න පුළුවන් ලේයර්ස් තුනකට. උඩින්ම ගත්තොත් මොකද්ද තියෙන්නේ? සර්වර්ස් වෙබ් එක තියෙනවා. මැද තියෙන්නේ ඩීප් වෙබ් එක. යටම තියෙනවා ඩාර්ක් වෙබ් එක. ඔය විදිහට ගත්තාම ලේයර්ස් තුනකට අපිට ඉන්ටර්නෙට් එක කඩන්න පුළුවන්. ඔයාලා ගොඩක් වෙලාවට යූස් කරන්නේ ඔයාලා ඉන්නේ 80ක් 90ක් මෙන්න මේ කියන සර්ෆස් වෙබ් එකේ. හැබැයි සර්ෆස් වෙබ් එකේ දී ඔයාලට මේ සමස්ත ඉන්ටර්නෙට් එකෙන් ඇක්සස් ගන්න පුළුවන් 15ක් 20ක් අතර ප්‍රමාණය. ඔව් ඔව්.
ඉතුරු 80-90ම තියන්නේ ඩීප් වෙබ් එකේ ඩාර්ක් වෙබ් එකේ. ඩීප් වෙබ් එකෙත් අපිට ඇක්සස් තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි මොකක් හරි Google account එකක් හැදුවොත් එහෙම නැත්නම් YouTube account එකක් හැදුවොත් FB WhatsApp Instagram ඔය ඕන social media ඕ ඉන්ටර්නෙට් එකේ තියෙන account එකක් හැදුවා අපි අය දෙන්නේ ඩීප් වෙබ් එකට තමයි. හැබැයි ඉස්සල්ලාම දැනගෙන ඉන්නවද මොකද්ද මේ සර්වර්ස් වෙබ් කියන්නේ කියලා. සර්වර්ස් වෙබ් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි මොකක් හරි browser එකකින් Google Chrome වෙන්න පුළුවන්, එහෙම නැත්නම් Microsoft Edge වෙන්න පුළුවන්, Safari browser එක වෙන්න පුළුවන්, Firefox එක වෙන්න පුළුවන්. මේ ඕන එකකින් අපිට access කරන්න පුළුවන් සර්වර්ස් කියන වෙබ් එකට. ඒ සර්වර්ස් වෙබ් එකට අපිට access කිරීමේ හැකියාව තියෙනවා. සහ එක search engine අපි Yahoo කියලා කියනවා, Google වෙන්න පුළුවන්, Google ඔය Safari එකෙත් එක තියෙනවා search engines. ඔය වගේ එකකින් අපිට access කිරීමේ හැකියාව තියෙනවා සර්වර්ස් වෙබ් එකට. හැබැයි සර්වර්ස් වෙබ් එකේ අපි හැමෝටම access කරන්න පුළුවන් පොදු තියෙන data වලට විතරයි. ලිමිට් එකක් තියෙනවා. ලිමිට් එක. ඔයාලට සිම්පල් ගත්තොත් ඔයාලට දැන් මේ වෙනකම් ඔයාලා මේ ලයිෆ් ටයිම් එකේ මේ වෙනකම් මේ ටයිම් පීරියඩ් එක ඇතුළත ඔයාලට ඕන ඉමේජ් එකක් Google එකේ ඔයාලට සර්ච් කරලා ගන්න පුළුවන් ඇති. හැබැයි ඔයාලා දන්නේ නැති උනාට ඔයාලට ගන්න බැරි ඒවා තියෙනවා. ඒක මෙහෙමයි. දැන් search engine එක අපි මොකක් හරි සාමාන්‍ය example එකක් විදිහට iPhone 17 මොකක් හරි 16 හරි නෙමෙයි නැත්නම් අපි කියමු educational purpose දෙයක් අපි search කරොත් ඒකේ අපිට search engine එකෙන් search කරලා දෙනවා හොඳම result ටික. ඒ කියන්නේ service web එකෙන් කරන්න මිනිස්සුන්ට බලන්න පුළුවන් සහ හොඳම ratings තියෙන දේවල් තමයි අපිට ඒකෙන් search කරලා දෙන්නේ. කොහොමද ගත්තොත් එහෙනම් අපි කියමු මේ ලෝකේ තියෙන හොඳම කාර් එක මොන වගේද? නැත්නම් ලෝකේ දැනට වෙලා තියෙන ලොකුම criminal case එක මොන වගේද කියලා ඒ වගේ දෙයක් ගත්තොත් සාමාන්‍ය මිනිස්සෙට බලන්න පුළුවන් දෙයක් තමයි ඉස්සල්ලාම අපිට suggest කරන්නේ. ඒස පල්ලයට ගියාම සාමාන්‍ය බලන්න බැරි site තියෙනවා. ඒ site වලට ගියාම සාමාන්‍ය අපිට warning එනවා. ඔයාලට ඇවිල්ලා ඇති ඒ වගේ ඒවා. ඒවට access කිරීමේ හැකියාව සමහරවිට මේ මොකක් හරි තියෙන permission එකක් සර්වර්ස් වෙබ් එකේ අපිට ගොඩක් දේවල් කරන්න බෑ. කොටින්ම කියනවා පොදු සමාජයකට බලන්න පුළුවන් දේවල් තමයි සර්වර්ස් වෙබ් එකේ තියෙන්නේ. කරන්න පුළුවන් කියලා හිතන් හිටියන සර්වර්ස් වෙබ් එකේ ඔයාලා නටන්න පුළුවන් පොඩි පරාසයක විතරයි. ඔව් අනිවාර්යයෙන්. ඊට පස්සේ අපි කතා කරනවා ඩීප් වෙබ් එක. ඩීප් වෙබ් එක කියන්නේ සාමාන්‍ය මොකක් හරි ඔයාලා account එකක් හදනවා නම් Google Chrome හරි Facebook හරි Instagram හරි YouTube හරි ඒ account එකක් හදුවට පස්සේ ඒ account එකේ permission තියෙන ඔයාට හෝ එහෙම නැත්නම් ඔයා දන්න කවුරු එක්කෙනෙක්ට විතරයි. ගොඩක් වෙලාවට අපි account එකක් හදන්න අපි personal පාවිච්චි කරනවා. ඔව්. Instagram account එකක දොත් අපි මොකක් හරි personal දෙයක් දාන්න කොහේ හරි සමහරු public දානවා සමහරු private දානවා. ඔව්. ඒක තමන්ගේ කැමැත්ත. සමහරු දැන් පබ්ලික් දැම්මොත් එහෙම මට පුළුවන් එයාගේ account එකේ තියෙන සමහර about එකේ දේවල් බලන්න. හැබැයි මට කොයිම වෙලාවත් එයාගේ account එකේ log වෙලා ඒ මොනවා හරි බෝල් එකේ මට කැමති දේවල් දාන්න බෑනේ. එයාගේ profile pictures වෙනස් කරන්න බෑ. ඊට පස්සේ එයාගේ date මේ birth date වෙනස් කරන්න බෑ. එයාගේ නම වෙනස් කරන්න බෑ. ඒ වගේ දේවල් කරන්න බෑ. අන්න ඒව ටික හිතෙන්න ඔක්කොම මේ කියන ඩීප් වෙබ් එකට තමයි. සිම්පල් සීන් එකක් කියන්න ඔයාලට. මෙහෙමයි. සරලම අදහසක් දෙමුකෝ. ඔයාලට ඔයා දැන් FB එකට ගිහිල්ලා දැන් ඔයා හිතන්න ඔයාලට පාරේ කවුරු හරි දන්න කෙනෙක් අලුත එක්කෙනෙක් හම්බෙනවා. අපි හිතමු පරණ යාළුවෙක් හම්බෙනවා කියලා. ඊපස්සේ පරණ යාළුවෙක් හම්බෙලා මේ WhatsApp නම්බර් එකවත් ඉල්ලගන්න බැරි වෙනවා. ඊපස්සේ මෙයා try කරනවා FB එකට ගිහලා මගේ නම ගහමු FB වත් ඉන්නවා ඇති. ඔව්. හරිද? පොරගේ post එකකට මේ මොකක් හරි comment එකක් නැත්නම් message එකක් දාලා WhatsApp නම්බර් එකවත් ඉල්ල ගන්න ඕන කියලා. හරිද? ඊට පස්සේ මේ ඔයාලා FB එකට ගිහිල්ලා මගේ නම search කරාම අර නම් list එකේ පෙන්නන set එකේ මෙයා එනවා. හරිද? එයා ආවට ඔයාට බලන්න පුළුවන් ඕන නම් එයාගේ profile pic එක අර එයාගේ දාලා තියෙන බේසික්ම ඩීටේල් ටික එයාගේ නම. හරිද? එයා ස්ටඩීස් කරේ කොහෙද? එතකොට එයා ඉන්නේ කොහෙද? හරිද? එයාගේ ඉස්කෝලේ මොකක්ද ඔන්න ඔයාගේ ටික ඔය බේසික් data ටික බලන්න පුළුවන්. එතනින් එයාට එයාගේ wall එකේ තියෙන ටික බලන්න නම් එයාගේ access වලට ගන්න වෙනවා. පොඩි ඒක කියනවා නම් private account එකක් නම් තියෙනවා. request එකක් දැම්මට පස්සේ එයා accept කරත් විතරක් ඔයාට ඒකේ සීමිත ප්‍රමාණය හැබැයි බලන්න පුළුවන්. හිතන්නකෝ ඔයා එයාට request එක දානකම් ඔය service web එකේ ඔයා request එක දාලා එයා ඒක accept කරාම ඔයා අන්න enter වෙනවා deep web එකට. මොකද යම් තාක් දුරකට deep web එකට යම් තාක් දුරකට deep web එක ඇතුළට යනවා. මොකද fully deep web නම් ඉන්නේ account එක වාගේ වෙන්නවා. ඔව් ඒ account එක වාගේ. ඔය යම් තාක් දුරකට deep web එකට enter වෙනවා කියන්නේ සිම්පල් එයාගේ දේවල් බලන්න වට පර්මිෂන් එකක් දීලා. පර්මිෂන් දෙන්නතු වට කිසි දෙයක් බලන්න බෑ. සිම්පල් සීන් එකක් වයින් ඩීප් වෙබ් එකේ. තාය ගත්තොත් අපිට ගන්න පුළුවන් අපි මොකද සම්ම iCloud එහෙම නැත්නම් Google Drive මොකක් හරි අපි කියන cloud system එකකට storage කරනවා. එහෙනම් නැත්නම් මොකක් හරි දත්ත ප්‍රමාණයක් අපිට දැන් hard disk එකකට හරි pen එකකට දාලා තියෙනකොට ඒ storage fill වෙනවනේ. හැබැයි අපිට පුළුවන් cloud system එක cloud එකට upload කරනවා. ඔව්. ඒ cloud system එක මොකක් හරි එක storage එක buy කරලා නැත්නම් අපිට ෆ්‍රී හම්බෙන ස්ටෝරේජ් එකේ මොනවා හරි data ටිකක්
ස්ටෝ කරලා තියන්න. අන්න එතකොටත් අපි ඒකට කියනවා ඩීප් වෙබ් කියලා. ඒ ඩීප් වෙබ් එකට තමයි ඒක අයිති වෙන්නේ. අපි හිතමු දැන් මොකක් හරි මං ෂෝට් ෆිල්ම් එකක් ඔය මොකක් හරි කරලා මං ඩීප් වෙබ් එකේ තියෙන ඒක නම් එහෙම නැත්තම් Google Drive එකට අප්ලෝඩ් කරලා ඉවරලා තියා ගන්නවා ස්ටෝ කරලා. හැබැයි ඒකේ ඇක්සස් තියෙන මට විතරයි. හැබැයි මට ඒ ඇක්සස් එක තව කාටට දෙන්න පුළුවන්. ඒ තමයි ෂෙයා ලින්ක් එකක් වගේ මොන හරි කරලා මට ඒ ලින්ක් එක දුන්නා මට කාට හරි දෙන්න පුළුවන් ඇක්සස් එක මචං වරේ මේ මගේ ඇවිල්ලා බලපන්. ඔය මේ කොටින්ම කියනවනේ ඉන්ටර්නෙට් එකේ පොඩි ඉඩ ප්‍රමාණයක් වලට හම්බුණා වගේ තමයි මේ ඩීප් වෙබ් එකේ තියෙන. නැත්නම් අපි ගත්තොත් ඉඩමක කෑල්ලක් ගත්ත එක තමයි නිකන් ඉන්ටර්නෙට් එකේ පොඩි කෑල්ලක් වලට චූටි කෑල්ලක් වලට අයිති. නිකන් ගන්නත් නිකන් හම්බෙනවා පොඩි ප්‍රමාණයක් ඊට වැඩි වශයෙන් ප්‍රමාණයක් ගන්න ඕන ඔයාලට buy කරන්න වෙනවා. ඒ කියන්නේ පර්චේස් කරන්න වෙනවා ඒ වගේ දෙයක් කරන්න. සිම්පල් විදිහට ගත්තොත් අපිට ඩීප් වෙබ් එක ගැන තව මොනවා හරි කියන්න තියෙනවද? නෑ අපි දැන් ඉස්සෙල්ලාම කතා කරේ සර්ෆස් වෙබ් එකයි ඩීප් වෙබ් එකයි. ඔන්න ලේයර්ස් දෙකක් කතා කරා. ওই ලේයර්ස් දෙකම අයිති වෙන්නේ සර්ෆස් වෙබ් එකේම තමයි. ගොඩක් වෙලාට ඔය දෙක ගොඩක් වෙලාට සිකියුරිටි එක වැඩි. කියන්නේ මිනිස්සුන්ගේ හොඳ පැත්තට තමයි ඒක ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ. එහෙමයි කියන නරක පැත්තත් නැතුව නෙවෙයි. කොටින්ම ගත්තොත් ඔය ෆෝනෝග්‍රැෆි වගේ ඊට පස්සේ ගත්තොත් ක්‍රිමිනල් කේස් වගේ හැකර්ස්ලා ඉන්නවා සර්ෆස් වෙබ් එකේ. ඩාර්ක් වෙබ් එකේ විතරක් නෙවෙයි. එහෙම නෙගටිව් පැත්තකුත් සර්ෆස් වෙබ් එකේ තියෙනවා. ඒ වගේම තමයි දැන් සර්ෆස් වෙබ් එකේ අපි යම් කිසි දෙයක් සර්ච් කරොත් එහෙම ඒ සර්ච් කරන දේ අපිට ඒ ඩේටා එක දෙන සර්වර් එකේ රෙකෝඩ් වෙනවා. ඒ කියන්නේ අපි මෙහෙම කියමු. යාළුවා සේව් කරගන්නවද? සේව් කරගන්න. යම් කිසි කාල සීමාවකට සේව් කරගැනීමක් කරගන්න. ටෙම්පරරි. ඒක කියන්නේ එහෙමයි. කොටින්ම ගත්තොත් දැන් මං ගාව ඩිවයිස් එකක් තියෙනවා. අපි කියමු iPhone එකක් තියෙනවා. මං ගාව තියෙන iPhone 8 එකක්. මේ iPhone 8 එකෙන් මම Google Chrome එකේ යම් කිසි දෙයක් සර්ච් කරනවා. සහ ඒ සර්ච් කරන ඩේටා එක මට දෙන්නේ ළඟම තියෙන ලොකේෂන් එකේ තියෙන සර්වර් එකකින්. කොටින්ම කිව්වොත් අපි කියන්නේ මට මොකක් හරි ඉන්දියාවේ දෙයක් නම් බලන්න ඕනේ. ඉන්දියාවේ දෙන සර්වර් එකෙන් මට ටක් ගාලා ඒ මොකක් හරි ඩේටා එක ට්‍රාන්ස්ෆර් කරලා දෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් හැම ඩිවයිස් එකකටම IP ඇඩ්‍රස් එකක් තියෙනවා. ඒ IP ඇඩ්‍රස් එක කියන එක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මිනිස්සුන්ට ආවේනික නමක් වගේ. කොටින්ම එකක් දැන් අමිල කියලා ගත්තොත් එහෙම නැත්නම් බොනිත ගත්තොත් බොනිත කියලා නම් මොන තරම් තියෙන්න පුළුවන්. හැබැයි බොනිතට ස්පෙෂල් එකක් තමයි මොකක් හරි වාසගමක් සර්නේම් එකක් වගේ දෙයක් තියෙනවා. ඒ කියන්නේ යාව අඳුන්ලා දෙන නිත්‍ය නමක් තියෙනවා. නිත්‍ය නම. මට මාව අඳුන්ලා දෙන්න පුළුවන් එක විදිහක් තියෙනවා. ඒ මම විතරයි. කොටින්ම කිව්වොත් දැන් මම සර්නේම් එක කියන්න දැන් නෑ. අපි මොකක් හරි නමක් කියවුවා. අමිල කියන කට්ටිය නැත්තම් බොනිත නම වෙන්නේද? දැන් මගේ ඇත්තනම අමිල කැලෝ. නේද? ඔය සර්නේම් එක ඕනේ නෑ. අමිල කැලුම්ලා ලංකාවේ ගොඩක් ඉන්න පුළුවන්. හරිද? හැබැයි මාව අමිල දිසානායකාරී නැත්නම් අමිල කැලුම් මුදියන්සේ හරි ඔහම ඉන්නවනේ. එතකොට ඒ මුදියන්සේ කියන කෑල්ලෙන් එයාව හයිලයිට් කරන එයා විතරයි ඉන්නේ. ලංකාවේ මෙයා විතරයි. එයා විතරයි. නැත්නම් ලෝකෙම ගත්තොත් එයා විතරයි. අමිල කැලුම් මුදිසානායක මුදියන්සේ ඔය වගේ. ඒ වගේ ගත්තොත් අපේ ඩිවයිස් එකකටත් තියෙනවා යම්කිසි පර්මනන්ට් වෙච්ච IP ඇඩ්‍රස් එකක්. ඒ වගේම තමයි අපි යන මොකක් හරි සර්ච් එන්ජින් එකකටත් තියෙන ඒ වගේම පර්මනන්ට් වෙච්ච IP ඇඩ්‍රස් එක. ඒ වගේම තමයි අපි ඩේටා එක අපිට දෙන ලොකේෂන් එකේ තියෙන සර්වර් එකේ එහෙම නැත්නම් ඒ සර්වර් එකේ ඩේටා පැක් වෙලා තියෙන්නේ සුපර් කම්පියුටර්ස් වල. ඒ සුපර් කම්පියුටර් එක සාමාන්‍යයෙන් ඩේටා පරිගණක සුපිරි පරිගණකකට කියන අපි ඒ සුපර් කම්පියුටර් එක ඩේටා ඉතාමත්ම වේගෙන් ට්‍රාන්ස්ෆර් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකයි ඒවට අපි සුපර් කම්පියුටර්ස් කියලා කියන්නේ. සාමාන්‍ය අපි යූස් කරන මැෂින්ස් වගේ නේ සාමාන්‍යයෙන් ලොකු හාම්බර් එකක විතර ගහලා තියෙන මැෂින්ස් වලට තමයි සුපර් කම්පියුටර්ස් කියලා කියන්නේ. එතකොට අපේ IP ඇඩ්‍රස් එක අපි Google සර්ච් එන්ජින් එකට දුන්නාම එයා තේරුම් ගන්නවා අපි මොකක්ද මේ එන ඉල්ලන රික්වෙස්ට් එක කියලා. අර ඉස්සල්ලාම ඉන්ටර්නෙට් එකේ හිස්ටරි එක මෙයා කතා කරද්දී වගේ ඒක කිව්ව පැකට් ස්විචින් කියලා. පැකට් ස්විචින් ඩේටා ට්‍රාන්ස්ෆර් මෙතඩ් එක. ඒකෙන් අපි කරන්නේ ඒ පැකට් එකකින් එයාලා බලනවා මොකක්ද මෙයා කරපු රික්වෙස්ට් එක, ඇයි මෙහෙම රික්වෙස්ට් එකක් කරේ, මෙයාගේ පර්පස් එක මොකක්ද, මෙයාලා මේ මොන ලොකේෂන් එකද මේ රික්වෙස්ට් එක දැම්මේ කියලා. ඊට පස්සේ ඒ රික්වෙස්ට් එකේ පැකට් එක යවනවා ළඟම තියෙන සර්වර් එකට. අපි කියමු අපේ ඩේටා එක දැන් තියෙන US වල කියලා. US වල නම් අපිට තියෙන ළඟම මාර්ගයට රවුට් කරනවා කියලා අපි කියනවා. ඒ සිග්නල් එක. කොටිමක දැන් ඉන්දියාවේ ළඟම අපිට ගන්න පුළුවන් නම් සිංගප්පූර් වගේ ගිහිල්ලා සිංගප්පූර් සායකට ගිහිල්ලා ටක් ගාලා දාන US වලට. ඒ US වලින් ඇදලා සිංගප්පූරට ඇවිල්ලා ආයි ඉන්දියන් වලට ඇවිල්ලා තමයි අපේ සර්ච් එන්ජින් එකේ එහෙම නැත්නම් Google browser එකේ අපිට view එකක් දෙන්නේ මෙන්න මේ වගේ data එකක් කියලා. අනිවාර්යයෙන් වලට ඩිස්ප්ලේ කරන්නේ. අනිවාර්යයෙන් ඩිස්ප්ලේ කරා. එතකොට ඒකයි සර්වර්ස් වෙබ් එකේ ටක් ගාලා අපිට දැන් හොයාගන්න පුළුවන්. එතකොට IP ඇඩ්‍රස් එකේ ගාලා data එකක් තියාගන්නවා මාස 3ක් අවුරුද්දක කාලයක්. ඒකට හේතුව තමයි අපි ඉල්ලන purpose එක නරක දෙයක් නම් නීතිමය ප්‍රේවරක් ගන්න ඕන වුණොත් අන්න එතනදී ඇක්ෂන් එකක් ගන්න ඕනින් තමයි මෙන්න මේ දේ අපේ රෙකෝඩ් එකක් තියාගන්න.
IP address කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් ඒක සිහින සිම්පල් දැන් ඔන්න ඒ කොටස් 4කට කැඩෙනවා. එක කොටසක් බිට් 8කින් සමන්විත වෙනවා. ඔය වගේ බිට් 8 කොටස් 4ක් තියෙනවා. ඔක්කොම බිට් 32ක් තියෙනවා IP address එකට. ඔටින් මෙතන දැන් අපි හිතමු දැන් බ්ලෝ වීඩියෝස් වගේ දේවල් වල බලනවා නම් බලලා නැති කෙනෙක් නැතුව ඇති මං හිතන්නේ. බලනවා නම් ඒකත් ස්ටෝර් වෙනවා. ඔයාලා හිතනවා මේ ඔයාලා මේ ඇක්ටිවිටි ඔෆ් කරා කියලා හිස්ටරි ඩිලීට් කරා කියලා ඇක්ටිවිටි ඔෆ් කරා කියලා කැමරාව හව කියලා ඒක ඩේටා එක ඔෆ් වෙන්නේ නැහැ. ඔගේ ලොකේෂන් එක ඔයාලා ට්‍රැක් කරන්න පුළුවන් සර්වර්ස් වෙබ් එකේ. අන්න ඒකයි ඒක ගොඩක් සිකියුරිටි එකක් තියෙන කියලා කියන්නේ. මොකද ඔයා එකෙන් වැරදි දෙයක් කරොත් නැත්නම් තව කෙනෙක් දූෂණය කරන්න වගේ දේවල් ටැප් කරොත් අනිවාර්යෙන් ඔයාලා ට්‍රැක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක ඕනම බැත් ඒ කියන්නේ එකපාරම වෙන්නේ නැහැ. ඔයා අපි හිතමුකෝ ඔයාට ඕනේ මම නිකන් කියන්නේ ඔයාට ඕනේ පොඩි ළමෙක් වද දීලා මරණ එක. දූෂණය කරන එකක් බලන්න. අර දෙන්න කියන්නේ එකක් බැලුවට අවුලක් නැහැ ෂේප්. හැබැයි එයාලට නිකන් සජෙස්ට් එයාලට නිකන් හිතෙනවා නම් ඒ ඇල්ගොරිතම් එකට සජෙස්ට් වෙනවා නම් ඔයා නිකන් මේවා බලලා ඉන්ට්‍රස්ට්. ඔයා නිකන් නිතරම මේවා ගැනමයි හොයන්නේ. මේවා මේ බලන්න කියලා හිතනවා නම් අන්න නිකන් ට්‍රැක් කරන්න පටන් ගන්නවා වගේ. සහ ඒ ඇල්ගොරිතම් එකට චෙක් වෙනවා. දැන් ඔයා හිතන්නකො සාමාන්‍යයෙන් ෆෝන්ස් වල දරුණු ගණේ දේවල් බලන්න වගේ ඇඩික්ට් වෙලා ඉන්නවා නම් එයාලා තේරුම් ගන්නවා ආයෙන පාත් එක ඉච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා. එතකොට එයාලා ඩක් ගාලා අර ස්ටෝ කරලා තියෙන දේවල් ඒ රටවල් වල තියෙන සිකියුරිටි සිස්ටම් වලට කියනවා මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා. ඒ වගේ අනිවාර්යව ට්‍රැක් කරගෙන හැකියාවක් තියෙනවා. හැම රටකම නීතියකට අපිට ටක් ගාලා ට්‍රැක් කරගෙන හැකියාවක් තියෙනවා. කොච්චර බෑ කියලා කිව්වා. බෑ නෑ ඒක පුළුවන්. ගෙදරට මොකකට තමයි සර්වර්ස් වෙබ් එක කියලා අපිට දීලා තියෙන්නේ. ලිමිට් කරලා මෙතින් දීලා තියෙනවා. ওই පොඩි පරාසයක තමයි අපි බෙර ගහන්න තියලා. ඔව්. ඊපස්සේ දැන් අපි සර්ෆස් වෙබ් එක ගැන කතා කරා, ඩීප් වෙබ් එක ගැන කතා කරා, ඉන්ටර්නෙට් එකේ සර්ෆස් වෙබ් එකට IT වෙන ප්‍රධාන කොටස් දෙක අපි කතා කරා. දැන් ඉතින් මාතෘකාවේ හරිම තැනට එන්ට්‍රන්ස් එක ගත්තා. ඒක අපි කතා කරන්නේ ඔය වගේ මාලා බලන් හිටපු හරිම මාතෘකාවට දැන් ඉන්නේ. ගෝල්ඩන් පොයින්ට් එක. ගෝල්ඩන් පොයින්ට් එක. මොකද ඒකට එන්න කලින් අර ටික කතා කරන්න ඕනේ. නැත්තම් ඔයාලා ඩාර්ක් වෙබ් එක එකපාරට කිව්වම ඩාර්ක් වෙබ් එකට යන්නේ කොහොමද කියලා උනා ඩාර්ක් වෙබ් එක නම මේක ඩාර්ක් වෙබ් එකේ තියෙන මේවා මේ සමහරට සමහර මොකද මේක ගැන ස්ටඩි කරන කලින් මම හිතන් හිටියේ ඩාර්ක් වෙබ් කියන වෙනම මොකක් හරි එකක් කියලා. නෑ. එහෙම නෑ. ඉන්ටර්නෙට් එකේම තියෙන අපිට ඇක්සස් කරන්න අමාරු බැරිය රානතන අමාරු. අපි ඩාර්ක් වෙබ් එක ගැන කතා කරමු. දැන් අපි කතා කරන්න යන්නේ ඔයාලා මෙච්චර වෙලා වීඩියෝ එකේ එනකන් බලන් හිටපු ඒ ස්පෙෂල් පොයින්ට් එකට. අපි කියනවා මේ වීඩියෝ එකේ ගෝල්ඩන් පොයින්ට් එක කියලා. ඩාර්ක් වෙබ් එක ගැන දැන් ඉඳන් අපි හරියට කතා කරන්න ගන්නවා. හරියටම කිව්වොත් දැන් තමයි වීඩියෝ එක හරියටම පටන් ගන්න. කලින් ඔයාලා කලින් ටික බලලා එන්න අපි බලලා එන්න කියලා ගැරන්ටි කරන්නේ මොකද දන්නවද? දැන් වීඩියෝ එක කවුරු හරි ඩාර්ක් වෙබ් ගැන දන්නේ නැති කෙනෙක් උනත් මොකද ඩාර්ක් වෙබ් එකට යන්න කලින් ඔයා ඒ ටික දැනන් ඉන්නවනම් ඔයාගේ සිකියුරිටි එකට හොඳයි. ඔව් අර බේසිකලි මේ මොනවහරි මොනවත්ම දන්නේ නැති කෙනෙක් ඉන්නවා කියලා කියන්නකෝ. දැන් මේ ඩාර්ක් අපි ඒකෙන් කියන්නේ ඔයාලා ඩාර්ක් වෙබ් යන්න කියලා නෙවෙයි. මේක এডুকেෂනල් පර්පස් එකකට කරන දෙයක්. යන්න එපා කියලා කියන්නෙත් නෑ, යන්න කියලා කියන්නෙත් නෑ. රිස්ක් එක වැඩි ගිහිල්ලා හරියට දෙයක් දන්නේ නැතුව කරන්න ගියොත් ඔයාලට එන ප්‍රශ්න ගැන බක කියා ගන්න වෙන්නේ ඔයාලටම තමයි. කලින් අපි ඔය දුන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ මෙතනද වෙනකන් ඒ ටික අනිවාර්යෙන් බලන්න. අපි බලන්න කියලා රෙකමන්ඩ් කරනවා. මොකද දන්නවද? දැන් මොනවත්ම දන්නේ නැති කෙනෙක්ට උනත් ඒ ටික බැලුවා නම් මෙතනද එන්න මේ මෙතනින් පස්සේ යන රූට් එක ගැන පොඩි අයිඩියා එකක් ඔලිය තියෙනවා. අනිවාර්යෙන්. මොකද ඒක ෆ්ලෝ එකකට යන්න ඕන. අපි ස්ට්‍රක්චර් එක දැම්මේ එහෙමනේ. මම අපි කලින්ම කියලානේ පටන් ගත්තේ ඉන්ටර්නෙට් එකේ ඉඳන් ඩාර්ක් වෙබ් එකට ඔන්න අපි ස්ට්‍රක්චර් එක දානවා. හැමෝටම පැහැදිලිවෙන්න අපි මේක ඩිස්ක්‍රයිබ් කරනවා. යෝ නැත්තම් ඔච්චර ඩාර්ක් වෙබ් එකට යන්න ආසාව තියෙනවා කියලා සර්වර්ස් වෙබ් එකක් කියලා හදන්න ඕනේ නෑනේ. ඔව් අපිට ඩාර්ක් වෙබ් එකේ ඉන්න පුළුවන් නේ. හරි. ඩාර්ක් වෙබ් එක නැත්නම් අඳුරු අඩවිය. ඩාර්ක් වෙබ් එක ගැන කතා කරන්න කලින් අපි කතා කරමු ඩාර්ක් වෙබ් එක තියෙන්නේ කොහෙද කියලා. පොඩි දෙයයි. සර්ෆස් වෙබ් එක, ඩීප් වෙබ් එක තියෙන්නේ ඉන්ටර්නෙට් එකේ වගේම ඩාර්ක් වෙබ් එකක් තියෙන ඉන්ටර්නෙට් එකේම තමයි. හරිද? විශේෂත්වය කියන්නේ අපි මේ සර්ෆස් වෙබ් එකේ මොකක් හරි දෙයකට ඩිරෙක්ට් ඇක්සස් කරනවා වගේ ඩාර්ක් වෙබ් එකට එහෙම ඇක්සස් කරන්න බෑ. ඩාර්ක් වෙබ් එකට ඇක්සස් කරන්නේ ඩාර්ක් නෙට් එක හරහා. හරිද? ඉතින් ඩාර්ක් නෙට් එකෙන් ඩාර්ක් වෙබ් එකට ඇක්සස් කරාම තමයි එතනින් එහාට කරන්න ඕන ටික වෙන්නේ. අනිවාර්යයෙන්. එතකොට දැන් ඩාර්ක් වෙබ් එකට ඇක්සස් කරන්න ඩාර්ක් නෙට් එක ඕනේ වගේ තමයි සර්වර්ස් වෙබ් එකට යන සර්වර්ස් නෙට් එකක් ඕනේ. ඒ වගේ තමයි දැන් සර්වර්ස් නෙට් එක නැත්නම් අපි සර්වර්ස් වෙබ් එකට ඇක්සස් කරනවා නම් මොනවා හරි අපි ඉස්සෙල්ලා කතා කරා මේ Microsoft Edge එක, Opera එක, Firefox එක, ඊට පස්සේ Google Chrome එක වගේ බ්‍රවුසර් හරහා අපිට Safari ඉතාමත් ලේසි විදිහට යන්න පුළුවන් මොකක් හරි මේ සර්ෆස් වෙබ් එකට. හැබැයි ඩාර්ක් වෙබ් එකට යද්දී අපිට ඕන නම් වෙනම බ්‍රවුසර් සහ OS host operating system එහෙම නැත්නම් අපි කියනවා Microsoft අපිට කෙනෙක්
පාවිච්චි කරන්න කියලා රෙකමන්ඩඩ් කරනවා. හරි Microsoft එහෙම නැත්නම් Mac OS වගේ දේවල් හරහා ඩාර්ක් වෙබ් එකට යන්න බැරි නෑ. ගියොත් ප්‍රශ්න වැඩි. අන්න ඒ හින්දා අපි පාවිච්චි කරනවා virtual OS නැත්නම් කියන virtual operating system. එහෙම නැත්නම් ගත්තොත් එහෙනම් අපිට උදාහරණයක් ගත්තොත් Tail OS කියලා තියෙනවා. ඊට පස්සේ ගත්තම Tor browser එක. ඒ හරහා වගේ වලින් තමයි අපිට ඩාර්ක් net එකට access කිරීමේ හැකියාව තියෙන්නේ. ඒතකොට ඩාර්ක් net එක හරහා තමයි අපි ඩාර්ක් වෙබ් එකට login කරන්නේ. ඔව්. එතකොට මේ පොඩි අයිඩිය එක පොඩි උදාහරණ කීපයක් කියන්න ඔයාලා දන්න වෙබ් බ්‍රවුසර්ස් වලට අමතරව ගොඩක් තියෙනවා සාමාන්‍යයෙන් මේ බ්‍රවුසර්ස් න. හරිද? Mozilla Firefox, Microsoft Edge එක, Safari එක, Opera එක, Brave එක, එතකොට Tor browser එකෙන් තමයි අපි dark web එකට access ගන්න. ඊට පස්සේ DuckDuckGo කියන්නේ browser එකක් වුණාට ගොඩක් අය කියන්නේ මේක dark web එකේ search engine එක. ඒක තමයි dark web එකේ default search engine එක. එතකොට දැන් අපි අපිට Tail OS එක ගත්තොත් Tail OS එකේ තියෙන ප්‍රයෝජනය තමයි අපිට ඒක වෙනම පෙන් එකක් කරා හෝ DVD එකක් කරා බූට් කරගැනීම හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ host operating system එක run වෙද්දී ඒක උඩම අපිට run කිරීමේ හැකියාව තියෙනවා OS එක. එහෙම නැත්නම් machine එක start කරද්දී අපිට ඒක වෙනම බූට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් තව විදිහක් තියෙනවා. ඒ තමයි Linux OS එක. Linux OS එකට ගිහි දැනට කියන විදිහට Linux operating system එක තමා සේෆ්ටිම. ඔව් සේෆ්ටිම මේක ඇත්තටම විවෘත මෘදුකාංගයක්. ඒක හැබැයි ඒක කරන්න ගොඩක් වෙලාට අපිට හොඳ PC එකක් ඕනේ. මොකද්ද කියන්නේ open resource software එක. ඕනේ සහ මේ Linux එකේ කරන්න පුළුවන්. හැබැයි Tail OS එකත් safety එකක් තියෙනවා. මොකද මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අපිට pen එක remove කරපු ගමන් dark web එකෙන් අපිව remove වෙනවා. මොකද රන් වෙන්නේ host operating system එකේ වෙනම එකක් විදිහටනේ temporary හින්දා. එතකොට dark net එකට යද්දී අපිට ඕන වෙන ප්‍රධාන OS මොනවද කියලා අපි කිව්වා. Tor browser එක, එහෙම නැත්නම් Tail OS එක. එතකොට Tail OS එකේ already Tor browser එක එනවා. Tor කියලා කියන්නේ අර ඉස්සෙල්ලා කතා කරා වගේ surface web එකට ඕන browser එක වගේ dark net එකට යන්න ඕන වෙන browser එක තමයි the onion routing කියලා කියන්නේ. TOR කියලා කියන්නේ the onion routing කියන එක. එතකොට onion routing කියන එකේ මේ dark web එක නැත්තම් dark net එකට යද්දී අපිව කරන දෙයක් තියෙනවා. ඒ තමයි අපි ඉස්සෙල්ලා server web එකේ කතා කරා වගේ IP address එක track වෙන්නේ නැහැ Tor browser එකෙන් අපි dark web එකට යද්දී. ඒකෙන් කරන්න අපිව තනිකර නිර්නාමික කරනවා. අපිට anonymity එකක් දෙනවා. anonymous කරනවා. ඒකෙන් වෙන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලා නම් server web එකේ යද්දී අපි IP address එකෙන් මොකක් හරි අපේ IP address එකෙන් search engine එක request එකක් දුන්නොත් ඒක මං කිව්වා මාස 3ක් හෝ 12ක් කරන කාලයක අපේ ඒක record එකක් තියාගන්නවා කියලා. හැබැයි Tor browser එකෙන් එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපිව තනිකර නිර්නාමික කරනවා සහ අපේ record එකක් තියාගන්නේ නැහැ. ඒකට 95%ක trust එකක් තියන්න පුළුවන්. ඉතුරු 105 ගැන විශ්වාසයක් තියන්න බෑ. ඒතර dark net එකේ වෙන දෙයක් තමයි දැන් ඉස්සෙල්ලා server web එක කතා කරද්දී අපි කිව්ව super computer සරහා නැත්තම් මොකක් හරි server එකකින් server එකට පැනලා ඉවරලා ඒකෙන් තමයි ටක් ගාලා අපිට data එකක් ගන්න පුළුවන්. හැබැයි dark web එකේදී slow වෙනවා. ඉන්ටර්නෙට් එක කොච්චර super stable connection එකක් තිබ්බත් ඔයාලට කොච්චර powerful stable internet connection එකක් network connection එකක් තිබ්බත් ඔයා dark web එක ඉස්සරහා down අනිවාර්යයෙන්. ඔයාලට stable එක තිබ්බත් ඔයාගේ card එක RT එක 4090 වුණත් වැඩක් නැහැ. dark web එක ඇතුලේ ඔයාගේ machine එක කොච්චර high end වුණත් ඔයාගේ slow internet එක කොච්චර stable වුණත් ඔයාට දෙන speed එක slow. ඒකට හේතුව තමයි මේකෙදි වෙන්නේ අපේ IP address එක. එහෙම නැත්නම් දැන් අපි කියමු අපිට තියෙන මොකක් හරි Mac එකක්. Mac කියන්නේ අපි කියමු Dell app එකක් කියලා. Dell app එකේ ඉඳන් අපි dark net එකට access කරනවා Tor browser එක හරහා මොකක් හරි දෙයක් search කරනවා. ඒ search කරනකොට ඒ data එක එහෙම නැත්නම් ඒ තොරතුරු තියෙන්නේ නැත්නම් ඒ දත්තේ තියෙන්නේ වෙනත් කොහේ හරි රටක server එකක නම් කලින් කිව්වා වගේ super computer සරහා යන්න තියෙන සම්බන්ධතාවය ගොඩාක් අඩුයි. ඒක වෙන්නේ device හරහා නෙමෙයි. device හරහා. ඒ කියන්නේ අපි වගේම Dell computers සෝ මොනවා හරි device එකක් කරා. එහෙම නැත්නම් phone එකක් කරා request එක යනවා. කොටුම උදාහරණයක් විතර ගත්තොත් එහෙම මම යාළුවෙක්ට මොකක් හරි දෙයක් කියනවා මචං මට මේ දේ ගෙනත් දියන් කියලා. හැබැයි ඒ ගේන්න කියන දේ මම කිව්වා කියලා කියන්න එපා කියනවා. ඒක මම දැන් අමිලට කියනවා මචං මට මෙහෙම CD එකක් ගෙනත් දියන් තරදුරෙන් මේ හැබැයි තරදුර කියන්න එපා මම කිව්වා කියලා. ඊට පස්සේ අමිල තරදුර කියනවා තව එකෙක්ගෙන් ඉල්ලන් වරෙන් කියලා. එතකොට කියනවා අමිල කියනවා තරිදු මම කිව්වා කියලා කියන්න නම් එපා කියන. ඒස තරිදු තව එකකින් ඉල්ලනවා. ඔන්න ඔය වගේ ඉල්ලගෙන යද්දී කොතන හරි ට්‍රැක් වෙනවා නම් ට්‍රැක් වෙන්න අන්තිමේටම CD එක ඉල්ලම එක. මාව ට්‍රැක් වෙන සම්භාවිතයි ගොඩක් කලකට අඩුයි. මොකද කීප දෙනෙක් හරහා තමයි යන්නේ. ඒකට කියන්නේ massive collection of private network කියලා. ඒ කියන්නේ
ප්‍රයිවට් නෙට්වර්ක්ස් ගොඩක් එකතු වෙලා තමයි මේ ඩාර්ක් නෙට් එක දෙන්නේ. කොටින්ම කිව්වොත් සුපර් කම්පියුටර්ස් 3කෝ තනිකර ප්‍රයිවට් ඩිවයිසස් 6000කට වැඩි ප්‍රමාණයක් කරා අපේ රික්වෙස්ට් එක දුවනවා. එතකොට අපිව ට්‍රැක් කරන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. එතකොට සිකියුරිටි ගොඩක් සේෆ් කියලා කියන්නේ ඒකයි. සහ අපි දැන් තව එකක් කතා කරන්න ඕනේ සර්වර්ස් වෙබ් එකේ ඩාර්ක් වෙබ් එකට අපි ජොයින් වෙන එක තැනක් තියෙනවා. ඒ තමයි ටොරන්ට් ෆයිල්. එහෙම නැත්නම් ඔයාලා ඩවුන්ලෝඩ් කරන ගේම්ස් ඊට පස්සේ ගත්තාම YTS එකෙන් එහෙම නැත්නම් ෆිල්ම් එකක් එහෙම ඩවුන්ලෝඩ් කරනවා නම් අපි එක තැනකදී ඩාර්ක් වෙබ් එකට එහෙම නැත්නම් ඩාර්ක් නෙට් එකට ඔයාලා දාන්න නැතුවම ඇක්සස් වෙනවා. ඇක්සස් වෙනවා. හැබැයි ඒක වෙන්නේ සර්වර්ස් වෙබ් එක කරා. Android ෆස්ට්නෙට් කෙනෙකුගේ සම්බන්ධතාවය ගොඩක් අඩුයි. හැබැයි ඒක තමයි සමහරවල්ලාට ඇඩ් ප්ලේ වෙන්නේ. ඔයාලා වැඩ එකේ ඇඩ්වර්ස් වල යන්නේ අන්එක්ස්පෙක්ටඩ්ලි ඇඩ් ප්ලේ වෙනවා වගේ. ඒ කියන්නේ ඒ සයිට් එකේ ඕල්රෙඩි අපි තියන්නේ ගොඩක් වෙලාවට වෙන සයිට් වල පන්නන්න බලන්න. ඩාර්ක් වෙබ් එකේ ගොඩක් වැඩි සර්වර්ස් වෙබ් එකේ ඒක අඩු කරලා තියෙනවා. එතකොට ඔයාලා හිතන්න ඩාර්ක් වෙබ් එකේ කොයිතරම් ඇඩ්ස් වලට අපි පන්නන නැද්ද කියලා. ඒ කියන්නේ අපිව හිර කරන්නව තමයි බලන්න. එතකොට දැන් අපි ගත්තොත් එහෙනම් ඒකෙත් වෙන්නේ අපි ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරනවා වෙන කාගේ හරි ඩිවයිස් එකක තියෙන ෆයිල් එකක් ඇදලා අපේ ඩිවයිස් එකට දානවා. අන්න ඒ වගේ තමයි මේ ඩාර්ක් නෙට් එකේ වෙන්නේ. අපේ දෙන රික්වෙස්ට් එක 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 ඩිවයිසස් වලට පන්නලා අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඩිවයිසස් 6000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කරා රික්වෙස්ට් එක යවලා ඩේටා එක ගන්න පුළුවන් සර්වර් එකට අපිව පන්නලා ඒ රික්වෙස්ට් එක අපේ සර්වර් එකට ගෙනල්ලා දෙනවා. එතකොට අපි ඇනොනිමස් වෙනවා මේ ආවිකන අවිය නිර්නාමික කරනවා. ඉතින් මේ විදියට තමා ඔය ඩාර්ක් වෙබ් එකේ අපි ටෙක්නිකල් බැක්ග්‍රවුන්ඩ් එක ටෙක්නිකල් බැක්ග්‍රවුන්ඩ් එක වලට එක්ස්ප්ලේන් කරේ. දැන් අපි කතා කරන්න යනවා පොඩ්ඩක් අර පොඩ්ඩක් ගොඩක් ඉන්ට්‍රස්ටිං ඇන්ඩ් එක්සයිට් ටොපික්ස් කිහිපයක් සහ ඩාර්ක් නෙට් එකේ ඩාර්ක් නෙට් එක ගත්තාම ඩාර්ක් නෙට් එකේ සර්ච් එන්ජින්ස් කීපයක් තියෙනවා. ඒකෙන් දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම සර්වර්ස් වෙබ් එක ගත්තොත් තියෙනවා Google, Yahoo ඒ වගේ සර්වර්ස් වෙබ් එකේ තියෙන සර්ච් එන්ජින්. හැබැයි ඩාර්ක් නෙට් එකේ තියෙන වෙනම සර්ච් එන්ජින්ස් ඔය. ඒ සර්ච් එන්ජින් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට ගත්තම Google එකට සමානව තියෙනවා, Yahoo එකට සමානව තියෙනවා. හැබැයි එකිනෙකට එකක් වෙනස්. කැන්ඩල් කියයි, නොදෙවිල් කියයි, ග්‍රෑම්ස් කියයි, ඊට පස්සේ ගත්තොත් ටෝච් එක අග්මියා කියලා ඒ චෙම්මයි අග්මියා කියලා කියන්නේ. හරි. ඒ අග්මියා කියන සර්ච් එන්ජින් එකේම සාමාන්‍යයෙන් ඩාර්ක් වෙබ් එක යූස් කරන කට්ටිය පොඩ්ඩක් රෙකමන්ඩ් කරනවා. සහ ඒකේ තියෙන සෙටින්ග්ස් වලින් අපිට පුළුවන් අපේ තියෙන මේ සේෆ්ටි එක වැඩි කරගන්න. ඒ වගේ දේවල්. කොටින්ම ගත්තොත් YouTube එකට ගියාම YouTube එකේ තියෙනවා සමහර වෙලාවට සමහර ප්ලේ වෙන්නෙත් නෑ. හැකර්ස්ලගේ එක ෆිෂිං අයිටම්ස් තියෙනවා. ෆිෂිං කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට පෙන්නන ඇඩ්ස් ප්ලේ වෙනවා. අපි ඇඩ් එක ක්ලික් කරොත් එහෙම එයාලා එක මොකක් හරි සයිට් එකක් අස්සට ගිහලා එයාලා ඒ සයිට් එක අපි ඉන්න ටයිම් එක තුරදී අපේ ඩේටා ටික එයාලා ගන්නවා. ඒක තමයි ෆිෂිං කියලා කියන්නේ. සාමාන්‍යයෙන් කොටිම උදාහරණ ගත්තොත් මාළුවෙක් කල්ලාන්න දාන හැමක් වගේ. එයාලා දාන හැම තමයි ඩයලොග් අපි එනකම් බලන් ඉන්නවා. එනකම් බලන් ඉන්න එක්කම ඔක ඩයලොග් එකෙන් වින් කරා ගියයි. ඊට පස්සේ මේ ආවක iPhone එකක් දින්න ගියයි. BM එකක් හම්බුනායි. ඒ වගේ එක එක දාලා ඉතින් ඒවට අහුවෙ මේ සෝල් කරන් ඉන්නවා. ඒ වගේ දේවල්. ඒ වගේ තියෙන සිකියුරිටි එක පවා වැඩි කරන්න පුළුවන් මේ ටෝ බ්‍රවුසර් එක හරහා ගියාම. එතකොට සමහර වීඩියෝ පෙන්වන්නේ නැහැ. ඒක පෙන්වන්නේ නැත්තේ අපේ හින්දා. අපේ හොඳට සමහර ටයිටල් පෙන්වන්නේ ලයික් කරන්න ඔප්ෂන්ස් පෙන්වන්නේ නැහැ. වීඩියෝ එක ලෝඩ් වෙන්නේ නැහැ. ඒ පෙන්නේ නැත්තේ මොකක් හරි හැකර් කෙනෙක්ගේ මේ ෆිෂිං හරි මොකක් හරි ස්කෑම කෙනෙක් ඒක පුළුවන් හෙක්ට් එකෙන් අපි වළක්වන හින්දා. ඔය විදිහට තමයි අපි සහ මේ ගොඩක්ම මද්‍රව්‍ය සහ ඩ්‍රග්ස් එහෙම නැත්නම් සාමාන්‍ය අපි කියනවා හැකර්ස්ලා හිට්මෑන්ලා ඒ වගේ කට්ටිය බය කරන්න පුළුවන් හොඳම ලින්ක්ස් ගන්න පුළුවන් අපි මේ රෙකමන්ඩ් කරනවා නෙවෙයි. ඩාර්ක් වෙබ් එකේ ප්‍රධාන කී ගොඩක් දේවල් එනවා. ඇතිම ප්‍රධාන කී තමයි ඩ්‍රග්ස් බිස්නස් එක වෙනවා, මද්‍රව්‍ය වෙළඳාම වෙනවා, වෙපන් බිස්නස් එක වෙනවා, මුදල් විශුද්ධීකරණය කියන්නේ කළු මුදල් සුදු කරන්න පුළුවන්. ඒ වගේම හැකර්ස්ලාව හය කරන්න පුළුවන්. එන්න මේකනේ ප්‍රධාන කාරණා ටිකට අමතරව තව එක මේක ඉන්නවා කි ගොඩක් භයානකම දේවල්. එක්සැම්පල් එකක් ගොඩක් ළමා අපචාර වගේ ඒ කරන කට්ටිය යාලගේ ඩේටා මේ වගේ ගොඩක් සින්දි ඩාර්ක් වෙබ් එක සහ වෙනවා. දැන් මම මේක මේ රෙකමන්ඩ් කරනවා නේ ඔයාලා යූස් කරන්නත් එපා. ඒතර ග්‍රෑම්ස් කියලා තියෙන සර්ච් එන්ජින් එක ගොඩක් වෙලාවට හැකර්ස්ලා හිට්මෑන්ලා ඊට පස්සේ ඩ්‍රග්ස් වෙපන්ස් වගේ දේවල් ගන්න නැත්නම් බයි කරනවා නම් එහෙම කෙනෙක් ගන්නවා නම් යූස් කරනවා කියන්නේ මේ ග්‍රෑම්ස් කියන සර්ච් එන්ජින් එක. ඒ සර්ච් එන්ජින් එක කරා අපි කියමු උදාහරණයක් විදියට එඩියුකේෂනල් පර්පස් එකක් විදිහට තමයි මේවා කියන්නේ පාවිච්චි කරන්න යන්න එපා. අපි වයිට් සුගර් එහෙම නැත්නම් කැනබිස්, ටැබ්ලට්ස්, ස්ටෑම්ප්ස් ඔය වගේ දේවල් ගත්තොත් එහෙම ඒවට ඉක්මනට හොයාගන්න පුළුවන් තැන තමයි මේ ග්‍රෑම්ස් කියන සර්ච් එන්ජින් එක. ඒ කියන්නේ සර්ච් එන්ජින් එක අපි ගහපු ගමන් අපිට එන ලින්ක්ස් ටික ගොඩක් වෙලාවට වැඩ කරනවා.
සමහර සර්ච් එන්ජින් වල ගහන ලින්ක්ස් එන්නේ නැහැ. ඒක not found කියලා පෙන්නනවා. නැත්නම් error එකක් පෙන්නනවා, error එකක් පෙන්නනවා. එන්න site එක down, ඒ site එක down, ඒ sites වැඩ කරන්නේ නැහැ. මේ dark web එක log වෙනවා කියන එක ගොඩක් එහෙන ගේමක් තියෙන ඔන්න ඔතනදී හරි ලින්ක් එකක් හොයාගන්න එක. ඒ වගේ වෙපන්ස් එහෙම ගන්න පුළුවන් තැනක් තමයි මේ ග්‍රෑම්ස් වල කියන්නේ. මම කියන්නේ ගිහිල්ලා ගන්න කියන එක නෙමෙයි. මොකද ගිහිල්ලා ගන්න ගිහිල්ලා මොකක් හරි site එකක් අසීරුණ තායි එන්න වෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ. ආයෙ එන්න වෙන්නේ නැහැ. මොකද ඊට පස්සේ ඔයා එනකොට සමහරවිට ඔයාගේ accounts පවා නැතිලා ඔයාගේ bank account පවා හිස්සලා තියෙන්න පුළුවන්. ඊට සනේකොට කොහොමත් ඔයා anonymous තමයි. ඒෙන්ද එහෙම කරන්න යන්න එපා. මේ යන්න පුළුවන්. හැබැයි ලොකඩ සේෆ්ටි එකක් තියාගෙන තමන් ඒ ගැන හොඳ ස්ටඩි එකක් කරලා යනවන යන්න සහ යන්න එඩියුකේෂනල් දෙයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. අපි කලින් කතා කරේ ඩාර්ක් වෙබ් එකට ඇක්සස් ගන්න විදිය සහ ඩාර්ක් වෙබ් එක ඉන්ටර්නෙට් එකේ ඉඳන් ඩාර්ක් වෙබ් එකට ෆවුන්ඩේෂන් එක දැම්මා. හරිද? ඉස්සල්ලා අපි කතා කරේ ඩාර්ක් වෙබ් එකට කොහොමද ඇක්සස් කරන්න සහ ඩාර්ක් නෙට් එක පිළිබඳ. ඩාර්ක් වෙබ් එකට යන්නේ කොහොමද සේෆ්ටි එකක් ඇතුළත යන්නේ කියන අපි කතා කරා. සරියාවනු අපි කතා කරේ ඩාර්ක් වෙබ් එකේ ටෙක්නොලොජිකල් බැක්ග්‍රවුන්ඩ් එක. හරි යන්නේ කොහමද මොනවද සර්ච් එන්ජින් ඊට යන පුළුවන් බ්‍රවුසර්ස් මොනවද? ඔව්. ඩාර්ක් නෙට් එකට යන මොනවද පාවිච්චි කරන්න OS වගේ දේවල් සර්ච් එන්ජින්ස් මොනවද? ඒ වගේ දේවල් තමයි කතා කරේ. එතකොට දැන් අපි කතා කරනවා ඩාර්ක් වෙබ් එකේ හිස්ටරි එක. ඩාර්ක් වෙබ් එක හැදෙන්නේ කොහොමද? අපි කතා කරා ඔයාලට මතකද? අපි කතා කරා මේ ඉන්ටර්නෙට් එක හැදුන හැටි. අර අර්පා කියන කම්පැනි එකකින් අර්පා නෙට් කියන එක හදලා ඒක ඉන්ටර්නෙට් වලට කන්වර්ට් වුණ හැටි. ඔව්. අන්න ඒ වගේම තමයි ඩාර්ක් වෙබ් එකත් හදන්නේ යම්කිසි පිරිසක්. අර්බනෙට් එක හැදුවේ අර්පා කියන කම්පැනි එකේ කම්පියුටර් සයන්ටිස්ට්ලා ටිකක්. එයාලගේ මැෂින්ස් ටික කියන්නේ එයාලගේ ඩිවයිස් ටික අතර මැසේජස් හුවමාරු කරගන්න නෙට්වර්ක් එකක් හදන්න. ඩාර්ක් වෙබ් එක හදන්නේ US Navy නැත්නම් ඇමරිකානු එක්සත් ජනපදයේ නාවික හමුදාව විසින්. එයාලගේ සෙන්සිටිව් නැත්නම් සීක්‍රට් ඩේටා ස්ටෝරේජ් එකක් තියාගන්න. ඒවා ගබඩා කරලා තියාගන්න මෙයාට ඕනෙනවා. ඒක සිස්ටම් එකක් නේ තියෙන දැන් අර සර්වර්ස් වෙබ් එකට ගියොත් එමේ රෙකෝඩ් වෙන ඉඳ යාලා පස් වෙනවා. ඒ කියන්නේ මොකක් හරි අපි කියව සර්ච් එන්ජින් එකේ සර්ච් කරාට පස්සේ IP address වල ට්‍රැක් කරන ඒවා එන්නේ ප්‍රශ්නේ හින්දා යාලට එතකොට යාලගේ දත්ත අනිත් මිනිස්සුත් දේව දකේ හින්දා තමයි මෙන්න ඩාර්ක් වෙබ් කියලා එකක් හදන්න පටන් ගන්න. එතකොට යාලා අර තියෙන මෙයාලගේ ප්‍රයිවට් ඩේටා ටික ඊට පස්සේ අනිත් රටවල් වලින් දැනගන්න ඕනේ නැති එක්සැම්පල් එකක් කරගත්තොත් එහෙම ලංකාවේ මොනවාරි ආරක්ෂිත තොරතුරු වගේ තියෙනවනම් ඊට පස්සේ ගත්තොත් එහෙම ලංකාවෙන් තියෙන ආවේනික තොරතුරු ඒ තොරතුරු වෙන කොහෙන් රටක් දැනගත්තොත් තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නැත්තම්. උදාහරණයක් වශයෙන් ගත්තොත් ලංකාවේ ආරක්ෂක අංශයට අදාළ සීක්‍රට් අවුරුදු හරි ලංකාවේ සෞඛ්‍ය අංශයට අදාළ ඖෂධමය දේවල් පිළිබඳ තියෙන රහසිගත තොරතුරු කියන්නේ පරිගණකගත දත්ත පරිගණකගත හැමෝම දන්නවා දැනටත් යන්නේ කෝල්ඩ් වර් කියන්නේ. අපි කියනවා මේ අභිආයුධ රහිතව ටෙක්නොලොජි එකත් එක්ක යන යුද්ධයක් දැන් තියෙන රටවලට සීතල යුද්ධන්නේ ශීතල යුද්ධය කියලා කියන්නේ. දවඩ ටෙක්නොලොජි එක නැත්තම් AI එක ඩෙවලොප් වෙන්නේ ඔය වගේ ප්‍රශ්න හින්දා. ඉතින් ටෙක්නීෂියන්ස්ලා ඒ වගේ හැනලා මරන්නේ මානසික වටලා මරනවා. අර ඒ වගේ. ඒ කියන්නේ ටෙක්නොලොජි එකත් එක්ක තමයි දැන් රටවල් ඉස්සරහින් try කරන්නේ. අන්න ඒ වගේ ප්‍රයිවට් මොනවාරි data ටිකක් data මේ ස්ටෝර් කරලා තියන්න ඕන තමයි මේ ඩාර්ක් වෙබ් එක හදලා තියෙනවා කියලා ඒ දවස්වල හදලා තියෙන්නේ. පස්සේ ඉතින් මේක ඇතුලේ මේ මරු දේවල් වෙන්න පටන් ගන්නවා. ඔය කියන්නේ 1900 බරගණන් වල එහෙම මේ US Navy එකකින් හැදුවට පස්සේ අවුරුදු 10ක් 20ක් විතර ගියාට පස්සේ ඒක සාමාන්‍ය ජනතාවට පාවිච්චි කරන්න ඉඩ දීලා තියෙනවා. හැබැයි සාමාන්‍ය ජනතාව ඒක පාවිච්චි කරලා තියෙන හොඳ දේවල් වලට නෙවෙයි. අහිතකර දේවල්. 90%ක්ම අහිතකර දේවල්. මොකද ඒකේ මේ තියෙන වාසිය තමයි තමන් කවුද කියන ඇනොනිමස් කරන්න පුළුවන් හින්දා ලැවුස් කරලා තියෙන්නේ. ඕන මනුස්සයට ඇනොනිමිටි එකක් දෙනවා. ඔව්. ඒ හින්දා යාලා පාවිච්චි කරලා තියෙන නරක දේවල් කරනවා කියලා. කොටිම ගත්තා ඩ්‍රග්ස් ඩීල් ඊට පස්සේ ගත්තා වෙපන් ඩීල් ඊට පස්සේ හැකර්ස්ලව හය කරන්න පුළුවන්. මුදල් ශුද්ධිකරණයක් ඒ කියන්නේ කළු මුදල් සුදු කරන ඒවා. ආර වගේ දේවල්. ඒ වගේ දේවල් තමයි යාලා පාවිච්චි කරලා තියෙනකොට හිට්මෑන්ස්ලා හය කරන ඒවා. ඒ වගේම තමයි දැන් ඩාර්ක් වෙබ් එක ඇතුළට අපි ගියාට පස්සේ අපි ඩාර්ක් නෙට් එකේ මොකක් හරි ලින්ක් එකක් ක්ලික් කරලා ඇතුළට ගියාට පස්සේ යම්කිසි ස්කෑමර්ස්ලාගෙන් සහ හැකර්ස්ලාගෙන් අපිට ඇටැක් එකක් එන්න තියෙන ප්‍රසිද්ධිය ගොඩක් වැඩි. ගොඩක් වෙලාට ගත්තොත් ඒව ෆිෂින්ග් අපි ඉස්සෙල්ලා කිව්වා. මොකක් හරි ඇඩ් එකක් කරා එක්ක හිර වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි ඒක තන මේ රීලෝඩ් වෙනවා නැත්නම් බෆරින් වෙනවා වගේ පෙන්නන. අපි බෆරින් එන්නේ බෆරින් වෙන ටයිම් එක ඇතුළතදී අපේ data ටික ට්‍රාන්ස්ෆර් වෙනවා වෙන්න පුළුවන් වෙනකොට හරි. ඒ වගේ දේවල් වෙනවා. ඒ වගේම තමයි මේ ඩාර්ක් වෙබ් එක කියන්නේ සර්ෆස් වෙබ් එක වගේම වෙබ් එකක් හින්දා ඒ වෙබ් එක ඇතුලේ කමියුනිකේට් කරන්න ඕන හින්දා එක එක සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් සහ ඊමේල් ප්‍රොවයිඩර්ස් තියෙනවා. ඔන්න අපි එනවා ඊළඟ තැනට. ඔව්.
දැන් අපි කතා කරන ඩාක් වෙබ් එකේ තියෙන සෝෂල් මීඩිය පලට්ෆෝර්ම් සහ ෆෝරම්ස් ගොඩක් තියෙනවා මෙතන මේ සරලෝම ඔයාලට ඔයාලගේ අනන්නතාව පිළිබිපු කරන්නතුව නිර්නාමිකව තවත් කෙනෙක් එක්ක ගණු දෙනුවක් ඇත්තන් චැට්ටකක් දාන්න පුළුව සිටුවේෂණ එකක් තියෙනවා හැබැයි කිසිම දෙයක් වාලගේ මොනහරි පර්සනල් ඩීටෙල් එකක් මෙතන එලියට දෙන්න නෑවාකවද කිය සිම දෙයක් දෙන්නවා ඉන්න ලොකේෂන්කොත් ඒක ඩක් ඩීලස්ලටත් ලොකමලකු දෙයක් ඔවුගේ ඉම්පෝර්ට් දෙයක් සාමාන්‍ය මේ තමන් එනෝනිමසල තරවට තමන්ගේ තියන තොරතුර ඕනද ට්‍රන්ස කරන්න පුලන් ඕනමව දෙගැන තමන්ක පර්සනල් ඩීටේස් තියගෙන බයසද නමද කෝද ඉන්නේ ඒ කිසි දෙයක් නෑ පතකත්තොත්තේම සෝෂල් වීඩිය නෙක්වක්ස් මතම සෝෂල් මේ පලට්ෆෝම්ස් ගත්තොත්තේ උදාහර දෙන පහක් විතර කියන්න පුළුවන් ගැලක්සි චටෝර් චැට්ටෝ කෙලෙගත් තියෙනවා ඒක තනිකර නෝනිම සිදර තවාදල තියන්නේ කන ඒමගේ කවන්් ්‍රේන් කරදයන්දී අපි ඉල්ලන්න මොක්කරි නික්නේමෙක්කුයි පාසඩ් එක්කුයි විතර ඉන්ටර් එක්ස්චේන්ජ් කියලක් ඉන්ටලෙක්ෂන්ජේ ගොඩක් කලාට එන්නුව මේ ඩේට ට්‍රන්ස කරන්න දෙවලයි කරන්න පුල කැන සාමාන්‍යෙන් අලුත් මොකර වෛරස් එකක් පොදි දෙයක් ට්‍රන්ස කරගන්න පුළුවන් ඊට පසගත්තම මොක්කරි තාමනුසෙක් මානසික වට්ටන්ඩ පුළුවමගේ දේවල් ට්‍රන්ස කරගන්න පුළුවන් මේ තින පැත්ෆෝම් ගොඩක් කියලාට පොසිටව දේවට පාච්ච කරන කට්ටින්නවා හැබැයි ඒ පාච්ච කරන පිරිස සීමත ඉන්ටර් එක්ස්චේන්ජොල වේ පොඩි විශේෂත්ව ඇති නො මේ දැන් කලින් කතා කරාවගේ චැක්ටෝ ඔය වගේ ගැලක්සි වගේ චැට්බොක් සලි ගැන්නේ කමිකෙට් කරන් ලම් පලට්ෆෝර්ම් සල අපිට මොකරි ගර්දුම් කරන්න ඕන්න අපිට පොඩක් රෙජිස්ටවෙන්ඩ වෙනවා එකන් නවනික් නමක් බීලා ඇබේ රෙජිස්ටේෂන කිසියම් මේකක් නෑ මොකදම අපට ෆෝන් නම්බස් දෙන්න නෑ ලොක්ටේ රැස් දෙන්න නෑ හෙමන අප ඉමල්ලක්ත් දෙන්න ඕන්න කෙලින් මොහට කියලා මික්නීමගේ පාසඩ්ඩේ ගාල එකකවන්තේ ක්‍රේට් කරන්න පුළුව සැබැයි ඉන්ටල් එක්ස්චේන්ජල එහෙම නෑ වාලට රජිස්ටවෙන්ට ඕනම කිලෙක් නෑ ගිහි ලවාල චැට්බොක්සල යාල කලින් කතා කලතින මොකරි ටොපික්යක් ගැන්න කතා කරතින චැට් බලන්න පුළුවන් වාලදින කොෂන් එක්කට ආන්සකක් ගිල්ල ගන්න පුළුවන් එතකොට ඔයාලගේ මොනහරි පෞද් කලික වාලගේ පර්සනල් මකරි මතයක් එයාලට ඉදිරිපත් කරන්න පුළුවන් අලුතිෙන ටෙක්නෝජිස් කැන අප්ඩේට්ෙන්න්න පුළුවන් තව එක මවත්තුකාතිනවා UFO ගැන කතා කරන්න පුළුවන් එතකොට රොකට් සයින්ස් ගැන ඒරිය 51 ඒරිය 51 ගැන ලොකමටි කරපය බලන්න පුළුවන් ඒ වගේ පොසිටව් දේවලුත් මේ ඩාක් එකකට තියෙනවා කියන රිස්සල කතා කර කර දැන් අපිගේ ප්‍රයිවට් පයිවසි දේවල් කලිකව සාමාන්‍ය ඒරිය 51 වගේ තින ඩීටේස් ඉස FBI එක CIA එක වගේ තින ඩීටේස් ට්‍රන්ස කරගන්නතම මේ ඩාක් වෙබ්බේ ගොඩක් කලාට ක්‍රියත් කලා තිනවල කියන්න රෝට ඒවගේම තම ඩාක් වෙබ් එකේ තියෙනවා ෆේස්බුක් අපි බාච්චකන සර්ෆස් එබ් එකේ තියෙන නෝමල් ෆේස්බුක් එකම වගේම ඩාක් වෙබ් එකෙත් ඔෆිසිියල් සයිට් එකට ෆේස්බුක් එකක් තියෙනවා ඇබ ඒ ෆේස්බුක් ඒ සිකට එක වැඩි කෙනකිය එකන ගොඩක් වෙලාට ඒක නෙවේ ඒක ඔරිජනල් ෆස්බුක් කම්පැනිකම යාට දෙන එක අකරබත්තන එක හදල තියවනේ පොරම තම එයාම තම හදල තියන්නේ මේ මක් සකබර්ක් තමයි එයාම දෙන්න රිසෝස එකක් එයාම රිසෝසයක් හැබ ඒක තියෙන්නේ පොඩ්ඩක් අපි අනොනිමස් කරන අපේ කටක් කම්බස් ගන්න නෑ සොඩක් කරට ගන්නන ගන්න මොක්කර එක ඊමේල් එකයි පාස්වඩ් එකයි මේ ගොඩක් කරට අප නොනිමස් කරනගෙන අපේ ඩේට එක ප්‍රොෆයිල්ල කනික් කෙනෙට බලන්න බෑ අපට ඇබයි අපටයාගේ පොෆෙන්ස්ලටිකට බලන්න පුල අප හිස්ට්‍ර එකක් පෙන්න්න ඇක්ටිවිටස් පෙන්න්න මොනද බැලුව කියලා ඒම දෙවල් තියනවා ඊට පස ගත්තම ඊට පස තින දෙත්තම මේ ඉමේල් ප්‍රවයිඩස්න සෙට්ටයක් තියෙනවා ගැන අපි යස් කරන ජීමේල් යාහු ඒ වගේ ඊමේල්ස් වගේම ඩාක් වෙබ් එකෙත් තියෙන ඉමේල් සෙට් එක ඒව තමයි ප්‍රෝටෝන් මේල් කියල තියෙනවා ටෝබොක්ස් කියලගත් තියෙනවා බිට මැසේජ් කෙල්දින මේල්ට ටෝ කෙල්දින ඒකන්නේ ඒ මේල් එකින් අපට පුළුවන් කොටින්මතත් මේල් ටෝ එකින් ඔය අපට ගත්තොත් එහෙම ඇනෝනිගස් කවද දැම කොහෙද දැම මොනකට දැම කොහෙද මේල්ල කාල හොයන්න බෑ ඉරනාමික මේල්ල වන්නකුල මේල් න්න කොටින්ම කියනවන නරක පෙත්තර ගත්තොත්තේම මර්ඩ කේස්වලට නැත් අපි කියමු කරව කෙනෙක් ඩැක්මය කරන්න වගේ කටන්නවන යාල පොඩක් කරට යස් කරන මේල්ස්ථාම ල හැකස්ල වගේ කට්ටිය මේ මේල්ස් යස් කරන ගොඩක් කියලාට ඒක තින වාසිය තමයි එයාලට දින වාසිය තමයි මේ අපට සර්ෆස් වෙබ් එක තින මේල් එක්කට වුණත් මේ මේල් එකනම් යවන්න පුල කොටින්ම කියනම් බිට්මසේජ් නැත්තම් මේල්ටෝ වගේකින් අපට මේල්ල කැනවමස් විතර වන්න පුළුවන් සර්ෆස් වෙබ් එක ජීමේල් එකට නැත්තා යාහු ඒවගේකට අපට යවාගැනීම හැකියාවත් තියෙනවා හැබැයි තවදත් තියන මේ ඩාක් වෙබ්බේ ගොඩක්ට දකින නරක පෙත්තකුත් තියෙනවා හොඳ පෙත්තකුත් තියෙන හ පැ සුරුතර හොද පෙත්ත ගොඩක් මාඩුයි කොටින්ම කියනන චුට්ටක් කියන සාමාන්‍ය සමහර රටවල් තියෙනවා ඒ සමහර රටවල් ඒ මිනිස්සුන්ට ආගමක් අදහන්න බෑ ඒවගේ සෝෂල් මීඩිය පලට්ෆෝන්ස් ගන්න බෑ සංගටෝතික රාමුකට යාල කොටු කරලා තිවන්න
සෑන් රාගවල කොට කල්ලා තියෙන්නේ මට මතකවිට පහර ඒෂන් කන්ට්‍රිය තින ඒෂන් කන්ට්‍රේ සෝසල් මීඩිය තනිකර දාන එයට පාච්චි කරන බෑ ෆස්බුක් ඉස්්‍රගෑම් වක්ස පුල ෆස්බුක් ඉස්්‍රගෑම් ටීට වගේ දේවල් පාච්චි කරන්න බෑ සහ ඒක කරන්න හේතුව තමයි ඒ රටේ තිය දේශපාලන මේ පිළිබඳ මොක්කර ගැටලුවක් ෆස්බුක් ඉස්ට්‍රගෑන්ගේ ටට එකට දැම්මොත් ඒ රටේ මොක්කර ඒ රටේ ගවන්මන්ටගේ තියන මක්කර සීකට හෝ සෙන්සිටව් ඩේට පොයින්ට එකක් එලියට ගියොත් රට වෙන ඩැමේජ් රටන ඩමේජ මොකද එතකොට රටේ දීනර අපි මොකදී පවසත්වයක් කරි මොක්කර තියෙනනම් ඒකට ඒක ඩවන්න්න පටන්ගන්නවා යාර තින ප්‍රශ්නයක් නින්ද හැබැයි ඩාක්වෙම් එක යස් කරලා ඒ මිනිස්සු නැතැන් ගොඩක් කලාට ෆිලෝසපර්ස්ලා ජර්නලිස්ලාගේ කට්ටිය ට්‍රයි කරන මිනිස්සුන් දෙෙන අසාධාර ඩාක්වෙම්බෙන් දෙන්න මොකද හැනෝනිමස් වෙන තරමට යාලගේ ආරක්ෂාතිය නසා මං ඉස්සල්ලක් කිව නේවගේ කට නත US මිලරයෙන් තාමක හැදුවේ කියලා එතකොට යාලට පනිවිඩියත් දෙන්න පුලන් ඩාග එබ්බ කර ජීඒකට FBIකට ඉරසගත්තම මිලිටරි සර්විස්සට දෙන්න පුළුවන් එතකොට එයාල මොකක්කරි ඇක්ෂන් එකක් ගන්න රටේ මිනිස්සුන්ගේ මේ එදහස වෙනුවේ හැබැයි ඒවගේ දේවල් කරනටේ ඉතාමත්ම පොඩි ප්‍රමාණයක් ඉන්නේ අනිත් තොක්කොම් 90% ප්‍රමාණඉන්න හැකර්ස්ලා ස්කෑමස්ලා ඉට්මෑන්ල ්‍රක්්ඩේල් කරන කටේ දයිස්රට අපි කතා කර දවලතේ තමුණන් මේක තියල්න්නගේ මේකේ ද හරිම රසවත්ම තැන්වලට තම අපි ඇවිල්ලනෑ මාකට පලේසස්යම කෙන කතා කරදදි ඇඩනවා ඇති ඔය විදියට තම මේ ඩාක් වෙබ් එකේ සෝෂල් මීඩියා ෆලට්ෆෝර්ම් එක ගැන කතා කරන්න රිඩිය පටෆෝර්ම් ඒසා පොසිටිව් පෙත්තර ගන්න තින පෙත්ත අර එස්සල් අමිලි කිව්වගේ අද දින්න තින අප්ඩේට්ස් මනෝද ඒදස UFO ඒරිය 50 කතා කරන්න පුලර්ලම මේ බෑන් වෙච්ච මූවිස් බලන්න පුළුවන් ඔයාලට මොන හොක්කීවන් බොක්කී වන්නත් පුළුවන් අයිකරප පොත්තේ අයිංකරපෝතින අයිංකරවනට ගන්න හොඳ දේවල් ඇති අයින් කරගෙන මෙහෙම වෙන්නත් පුරන් මොකරි රටක තියෙන අඩුවක් ගැන ඒ ඕත දකින විදිහට ඌ පොත ලියලා ඒ රජ්‍ය කැමතින ඒ පොත ලීගල් වෙන ලංකා තොන් තරගේ ෆිල්ස් ති එතකොට ඒක හින්ද ඒ පොත අයින් කරන්න මුල හැබැයි ඒ පොත කියවලා ගොඩක් දැනගටල මෙන්න මේගේ අඩුවක් මේක තියෙනවා අර ඉස්සල්ල කිව්වාගේ මැසේජ්ක ඒගේ පොත් ලේපු කට්ටයක් කියන්න එතකොට තවයකත් තියෙනවා මේ පවුල් ප්‍රශ්න වනාව එකන ඒ පොලිසිවලට ගී ලක්ෂණ ගන්න බැරිවනාම පරවා කිවන වෙන ගෑනමෙක් තල තියෙන යාගේ හස්බනයාට හැම්බෙලේ ඇක්ටසිවිතට පහරදින හිද පොලිසිරි කියල ඇන්ට්‍රේගත් දම්ම පිළිගන්න ඒකන ගලතිය ඉතාමත් තමවරෙන්කව ඩාක් වෙබ්බඩික ඩාක් වෙබ් එක පෝස්ට අදාල්දින මෙම අපේ රටේ පොලිසිමියම් මට නීති මිය පිය රක් ගන්න නෑ ඒදමට අරගේගේ සෝෂල් පටෆෝර්ම් එක ඒවගේ දේවල් තින සහ සැකටයතු ගෙවල්වල තින තොරතුර දාලා තින මේක මේ එකතන තින මිනිමරුවක් ඉඳල තින සාමාන්‍ය පුද්ගලෙක් වගේ ඇබේ මනුස්ස හැමිලම කරලා තියෙන පොඩිලාමයි ගෙනල්ල ගෙදර ඇතුළේ දූෂණය කරල මරල තියෙන හැබේ විස්තරකන කවරුත් වට පිටාවෙන මිනිසු දන්න හැබැ සැරකර පුත්කර ඩාක් වෙබ් එක දාපුගම හරියටම සතියක්දර කාලයක් කරද මිනිස්සුම රස් කල තින ඔය දියතම ඩක් වෙබ් එකේ සෝෂල් මීඩිය පලට්ෆෝර්ම් එක සහ පෝරම්ස්ටික් ගැන කියන්න තියෙන්නේ ඊට පස් අපි කතා කරමු සුපරිම පොයින්ටිකත් තින ඩාක් වෙබ්ගේ මාගට පලේසස් ටික ඉඩ සවි ටිගෙන්ටි ස්රට පොඩිටිකත් තින රෙඩ්රුම් ගෙන කතා කරලා අපිට ඉඩක අවසන් කරන්න තින්නේ සෙට්ලයින් නමි වැඩ කරු අපි ඩාක් වෙබ් එක තියෙන තැන කතා කර ඩාක් වෙබ් එකට ඇක්සස් ගන්න කොහොමද කියලා කතා කරා ඩාක් වෙබ් එක හිස්ට්‍ර එක කතා කර හිස්ට්‍රකින් ඩක් වෙබ් එක හැදන කොහොමද කියල කතා කර ඒවගේම ඩක් වෙබ් එක තින සෝෂල් මීඩිය පලට්ෆෝම්ස් සහ ෆෝරම්ස් කෙන කතා කර ඩක් වෙබ් එක නීමයි ඊමේල් ප්‍රොයිඩර්ස් ගැන කතා කර ගොඩක් කතා කර සහ පොසිටව පෙත්තත් කර දැන් අපි යන්නේ අඳුරු පැත්තට ඇතනම මේක ගැන කතා කරන අපිත් තයිම් එකනකම් බලගිටි සහසාාවේ පට්ට පිස්ුවම් මේ කරන්න ඩාක් වෙබ් එකේ තිබිලා තියෙන දැවන්තම සහ භයානකම මාකට් ලේසස් කීපයක් තිබිලා තියෙනවා සරලෝමකයොත් සිංහලේ වෙළඳ ස්ථාන එකැන සුපමකට ටැක්ගන් එක්සම්පල් එකට බඩු ගොඩක් එක තැනක විකුණන්න තියෙනවානි හරද පේමන්ටගේ පේමටක් ගතොත් පේමන්ට එක තැනක එලෝල් හල මේ මොකක්ද මාකට පලේස සැවිල තියන්නේ ඔන්ලයින් ශෝපයි ඔන්ලයින් ශෝපි නත සර්වස් එබේ ඔන්ලයින් ශෝපින් පටන්ගත්තර පස්සේ තමයි ඩාක් වෙබ් එකෙත් මාකට පලේස සෝපන්නන පටන් කරන්දීන් ඩාක්තිබ් එක තින මාකට් පලේසස් මාගට් පලේසස් කිවවා මවාල මේ සමාරහිතන් පලම් මොනොත් බදන්න තිය කමන්න මේගේ කැරට ලික්ස් කෝන කුණලක හරි මාගට්ටක් කුණන් මේ ඒවන යාරද එච්චර සිම්පල් එකටලන්න අපිත් හරි සසරෙන් කියන ඇබැ මේ ඇතුලි කෙනෙන් ඒවගේ දෙවල් නෙවේ බලනක දේවා මද්‍රව්‍ය අවියායුත
හැකස්ලාව එකන්නේ හැකස් ලගත් කොටස් දෙකක්කින්න බ්ලක් හැට හැකස්ලා වයිට හැට හැකස්ලා දැකට හැකස්ලා හැම්බිලේම කරන්නේ සෝෂල් මීඩියවසල ශෝෂල් නෙට්වකට ත්‍රෙඩ්ස් එකන්නේ තර්ජනය කෙල්ලෙ නිදිර සමාජ මාධ්‍ය ජාලවල නැතන් සමාජ මාධ්‍ය අන්තර්ජාලතුර හැසිරෙනවා එතකොට හැකස්ලා හය කරන්ලා හිටමෑන්ලා එතකොට ළමාපචාර දෝෂණ කරන මිනිසුන් අපරාධකරුවම හය කරන්න පුළුව ඒවගේ වෙළඳ පොරවල් තුළ ඒවගේ තිබ්බත් දැවන්තම වෙළඳ පොලක් තමයි සිල්කෝට් අපි සලා මේ කියමු සිල්කෝට් 2011 පෙබරවාරි මාසේ ඩාක්වෙබ්බගේ ඉන්න ඩක්වෙබ්බගේ මාකට් ප්ලේසස් වල ඉන්න ග්‍රාහකයන්ට සහ සමාජයත තුළ පොඩි කසුකුසුවක් යන්න පටන්ගන්නවා මේ එහෙම අලුත් මාකට් ප්ලේස කැවිල්ල දිනවා එන ෆ්‍රීඩම් එක තමන්ගේ එක්ස්චේන්ජස් තමගේ ට්‍රන්සක්ෂන් ටික් කරගෙන අතල්ලක ඉන්න පුළුව තමනාව සිල්කෝඩ් තම ඩාක්වෙබ්බේ ඕපන් කරු පලේ මාකට් ප්ලේස් එක් කෙලක් කියන කවුද මයික හැදුවේ රොස් අල්දිස් කෙලෙක්කෙන තමදල තියන්නේ අතමයි මේ ඩාක්වෙබ් එක එක්කෙනෙ අපි ඔයාගත තොරතුරට අනවා ඩාක්වෙබ් එක ඕපන් කරගෙන පලන මාකට් ප්ලේස් එක ඩාන්පෙබ්ගේ ඕපන් කරපු පලවෙනි මාගට් ප්ලේස් එක එහෙමනත්තම් සිල්කෝඩ් කියන එක හදලා අවුරුද්දක් වගේ ඇතුළත මේකට ග්‍රාහකයන් ලක්ෂය ඉක්මව ඇදෙන්ට පටන් ගන්න ඔකොද ඒක තියන බෙනිෆිටස් නිසා හරද කොමරි අවුරුද්දක් යන්ඩ කලින් මේක ග්‍රාහකයන් ලක්ෂය සම්පූර්ණ වෙලා මෙයාලා ඉතාම නිදහසේ තමන්ගේ ගණු දෙනු එකන්නේ අපාද මේ කටුතු සඳහා ඒ අදාළ ගණු දෙනු සහ විවිධ ඉල්ලීගල් නීති අනුකුල නොවන ක්‍රියාකාරකම් මේ සෙල්ප්‍රෝට් කියන වෙළඳ පොළහරහ මෙයාල කරගෙන යනවා සහ තවදයක් කියන්න වාලේතනද අපිනිල් වීස පේමන් ගෙවනාගේ ඉටවස කාඩ් පේමන් ගෙවන තන් සෝඩ ක්‍රමයට නේක තියෙන ට්‍රක්ෂේමනතාව එපන් ඉරසේ ඔය හැකස්ලා බය කරන්න පුළුවන් කියල එහෙම කරන්න බෑ මේ ඩාක් එක යස් කරන කරන්සිකත්තින අපිවඩ ක්‍රිප්ට කරන්සිකල් ක්‍රිප්ට කරන්සි නැත් අපි කනල් මේ බිට්කොයින් සොයි ගොඩක් වෙලාට පොපිල කරන්සිත බිට්කොයින් කියන්නේ බික්කෝය මොතරව තියෙනවා මෝනේරෝ එතේරියම් ඔයගේ කරන්සිස්ති නො ගොඩක්කොයි මේ යස් කල තින බිට්කොයි බික්කොයින්න කියල කියෙන සාමාන්‍යෙන් අපි ක්‍රිප්ට කරන්සය කල කියන්නේ අපි දාන ඩොල්ලයක් හෝ මක්කර නත්තං රුපිස් ඒක වෙන්නම ලොක සබ්ජෙක්්ටක් රොඩි සරි කම්පියුටකින් හරහ අපට ගවන්න පුළුවන් තිත්තම එක හදල තින මේ මෙතඩ් එක කරන්සයකෙන කොටින්බකින අපි පවච්චකන සල්ලිය වගේ මැසිල්නෑක්කසේ පවච්චන සල්ලි යොත් කර එතකොට මේ මේක හදලා මේ මාග පලේස් හද අවුරුද්දක තරදි ලක්ෂයකට ආසන් ග්‍රහතිය එකතුන කියලා කිව්වා කොහමරි අවුරුදු දෙක හමාරක් විත රැද්දී මේක ආරක්ෂක අන්සවල නෙත ගැටෙනවා හරද ඩාක්වෙබ් එක වුණත් ඒජටල ඉන්න ආජේ මේ ඔයන් අමාරුයි හැබැයි කාලයක් එකදිට ට්‍රක්කරොත් අල්ල ගන්න බලාර පොඩි මිස්ටේකකින් ඔක්කමල්ල කර අපිකිව ඇනොනම සිීන්නවගේ රැකිවනට එක්කෙන එක්කනට කතා කරන රහසක් කියනවගේ ඒකෙත් රහස කිය පුච්චනගේ පිළිවෙලට හරටිකව කවද කියල හොයාගන්න බලුවන් දරින මට ඔයාගෙන් දෙයක් ඕන්නම් ඒ ඉල්ලුව මෙයාන මෙයා මට කියනවා බොනිත මේක ඉල්ලා දෙන්න හැබැ වංකිව කියලා කියන්න බා ම වාගෙන් ඉල්ලනවා මම වාට කියනවා මේක බලනවාට මමිල්ලෝ කියල කියන්නව අරයකින් ඉල්ල බලන්න හැබැයි ඒකන් දැ හිතන්න මොක්කරය හදිසි තැක්කිරීමක් වගේ ඒකනගේ එක්කනගේ හගෙන විල්ල නැතන් ට්‍රක්කරගෙනාවත් කවද ඉල්ලුව කියලා හරිමික්කන හගන්න පුළුව ඊට පස්සේ මේ මගට පෙස හද අවුත් දෙක මාර්ක තරද මේ ආරක්ෂකන්සල නැත ගැටල මේ මාගට පලේස එක සම්පූර්ණයෙන් ඩවන්් කර වහනවා මේක වහලා හරද මේක වහලා හරියටම මේක හදපුක්කෙනාව එකන්නේ කවදද රොස්සල් බ්‍රිච්ව ජීවිතන්තය දක්වා සිර දඩුවනට නියම කරන්නේ ආය මේගේ මාගට පලේස් හදන්ඩින් ඇටසා මේ මාගට පලේස් ඇතුරින්නයට හොඳ පාඩමක් ඉගෙන ගන්න ඒඒක ඉදිරින් අතර නර්නිං එකක් විදිට වනිං එකක් විදිට හරද ඊට පස්සේ සිල්කරොට් මාගට පලේස් එක වහලා දවස් තිස්සායක් ඇද්දී දවස් තිස්සායක් කැන්ඩත් කලින් මාසය දවස් කාන කැන්ඩත් ගියට පස්සේ සිල්කරෝට් 2.0 කියලා සිල්කරෝට් මාකට් එකේ දෙවනි වර්ෂන් එක එන්ඩ පටන්ගන්නවා වෙන එකක් දිර්නාමිකයි සිල්කරෝට් 2.0 එතකොට මේක සිරන් මැනමඩිය ඇනු මිටිකක් තිනවා කවද හැදු කියල හොයාගන්න බෑ කොහමරි මේ ඔවිට අරවාගේ ලොක මාගට පලේසයක් වහලා කාගිකාගෙත් සාකෝට ඩොලර් මිටි උනන බිස්නස් එකක් නිකං මෙහෙම නැවතිලා තියෙන්ට කවරු අකමැතිවෙන්න ඇන කොමර ඒ වගේ බිස්නස් එකක් දිකටම හොරෙන් කටිනියෝ කරනවා කොච්චර ටෙට්ස් දැම්මත් එතකොට මේ සිල්කරෝඩ් 2.0 කියන එක ටත් ඒකත් පීලතින අවුද්ධකය කාලයක් ඇතුළත හරද ඒකත්
ගැන් ආරක්ෂිකාන්ස්වලදී අවුරුද්ධ ඇතුළද යා ගන්න පුල සුපිරි ගාන අරන්තින් ඔව ඩොලර් මිලියන බිලියන ගන්න නැන්න වගේ හරද මේ ඩක්ක බේ කිසිම දෙයක් කර රුක 200 300 ගුණ නැන් බිට්කොයින්ල බිට්කොයින් එක දැන්වටනාකම මහිතන්න මේ ලක්ෂයත් බනිනවා හරද එක් ඊට පස්සේ සිල්කෝඩ් 2.0 කෙන එකත් වහනවා පහලා සම්පූර්ණයම සිල්කෝඩ් කියන ඔය කියන මාකට් ප්ලේස් එක සම්පූර්ණයම මුලින් උපුටා දමන ආරක්ෂික අංශ විසින් ඩාක්වෙබ් දෙකින් ඊට පස්සේ තව මාගට පලේස තිබිලා තිනවා දස් 13 ගෝදනය දල්න්නට අවුදකට පස්සේ 2011 හැරක හදනවා දොරයි ට්‍රක් කරල දස් 13 පටමතිකර පොස්වල් බි චල්ලන් ඔව ඊට පස්සේ සමාගට පලේසස් තිබිලා තිනවා ගෝර කියලා ගෝරගෙන වගේ පලේසක මේ වගේම බයනක දෙවල් සිද්ධ වෙලා තියෙනවා කලින්කියෝගේ මර්ඩස් කරන හය කරනවා ඩ්‍රක් ස්ටීල් කරනවා වෙපන් බිස්නස් කරනවා මුදලි ශුද්ධි කරන කටයුතුයෝ කරලා තිබිලා තියෙනවා කොහම ඒක විශේෂත්ව වෙන්නේ දැන් අරවා ආරක්ෂකංශ මැදිහත් වෙලා වහපුය වනි ගෝරගේ කරලා තියෙන්නේ ගෝරක කාලයක් කටිනියු කරගෙන ගිහිල්ලා එයාලම සයිට් එක නවත්තලා හරිද ඒක තමයි මේක අපිට ස්පෙෂල් ඩීටේල් එකකට දෙන්න තියෙන්නේ තව අපිට හරියටම සුපිරි මාතෘකාවක් කතා කරන්න සුපිරිම ටොපික් එකක් තියෙනවා සුපිරි මාකට් ප්ලේස් එකක් ඩාර්ක් වෙබ් එකේ තිබ්බ මොකක්ද ඒක ඇල්ෆබේ මාකට් ප්ලේස් එක අන්න කතා කරනවා නම් අපිට සුපිරිම මාකට් ප්ලේස් එකක් කියන්නේ කතා කරන්න යන්න මාකට් ප්ලේස් එක වහන්න ලොකු කතාවක් නේ අපි කිස්සරට කියනවා සරහට අපිත්තක රැන්තිනේ සාවේ සිල්කරෝඩ් එක යවරනට පස්සේ පටන්ගත්ත පොපියුලම මාකට ප්ලේස් එකක් විදිර තම අයබේ මාකට් එක් කල කිය සාල්පබේ මාකට් එක පටන් ගරන් තියෙන 2014 ඔව 2014 දැන් අපි කතා කරන්න මිච්චරකල් තිබ්බ කියලා කියන ඩාක් වෙබ් එකේ භයානකම සහ දරුණුතම මාකට් ප්ලේස් එක මෝස් පොපියුලර් මාකට් ප්ලේස් එක මේකේ නම ඇල්ෆාබේ 2014 ජූනි මාසේ ඇල්ෆා 0.2 කියන ඇනොනිමිටි එකක් සහිත පුද්ගලෙක්. ඒ කියන්නේ අනන්‍යතාවයක් පිළිබිඹු කරන්න නැති පුද්ගලෙක් තනියම මේ ඇල්ෆබේ කියන මාකට් ප්ලේස් එකේ ඒ සිස්ටම් එක ඩිවෙලොප් කරන්න ගන්නවා. හරිද? ඊට මෙයා මේ සිස්ටම් එක ඩිවෙලොප් කරලා මාස 5ක් 6ක් වගේ යද්දි ඩාර්ක් වෙබ් එකේ ඉන්න ග්‍රාහකයන්ට මෙයා මේ මාකට් ප්ලේස් එක ලොන්ච් කරනවා. ඉස්සල්ලාම මේ මාකට් ප්ලේස් එකේ ගන්දුන වෙලා තියෙන්නේ ගන්දුන ඉස්සල්ලාම මේ මාකට් ප්ලේස් එකේ විකුණන්න දාලා තියෙන්නේ ලෝකේ හොරකම් කරපු බැංක් ක්‍රෙඩිට් කාඩ්ස් වල ඩේටා. හරිද? පස්සේ මේකේ මද්ද්‍රව්‍ය ජාවාරම් ඊට පස්සේ අවියායුධ වෙළඳාම මුදල් විශුද්ධිකරණය ඒ කියන්නේ කළු මුදල් සුදු කරන ක්‍රියාවලිය සහ මර්ඩර් කේස් කරන අයව හය කරන්න හැකර්ස්ලව හය කරන්න හිට්මෑන්ලව හය කරන මේවා නෝමල් ප්‍රොසෙස් එකේ තියෙන ඒ විකිනෙන්න තියෙන අයිටම් සිද්ධ වෙලා තියෙනවා. කොහොම වුණත් මෙයා මේක ඉස්සරහට සයිට් එක හරිද මේ කන්ටිනියු කරනවා. ඒ කියන්නේ මාකට් ප්ලේස් එක. ඊට පස්සේ ඊට අමතරව මේ මාකට් ප්ලේස් එක ගැන වැඩි වශයෙන් කතා වෙන්න ගන්නේ ඇල්ෆබේ කියන මාකට් ප්ලේස් එක ඇතුලේ ළමා අපචාර කාන්තා දූෂණ ඒ වගේම මානසික ප්‍රචණ්ඩකාරී සිතුවිලි තියෙන අය කියන්නේ එයාලා කරන එක එක ක්‍රිමිනල් වීඩියෝස් ඒවා ප්‍රචාරය කරන වීඩියෝ. ඔව් ඒ වීඩියෝස් වගේම රුසියානු බැංකු ගිණුම් වල රහස්ගත තොරතුරු මේ ඇල්ෆබේ මාකට් ප්ලේස් එක ඇතුලේ ෂයාවෙන්ඩ පටන් අරන් තියෙනවා. ඒක හින්දා ගොඩක් ඔය ආරක්ෂක අංශ මේක ගැන දැනුවත් වෙලා මේ මාකට් ප්ලේස් එකට රබර් හැදන් ඉඳලා තියෙනවා. FBI มานานนะครับซึ่งตอนเนี้ยเราสามารถที่จะสืบสวนจนทราบแล้วว่าเขาเนี่ยมากระทำความผิดในประเทศไทยฉะนั้นเนี่ยเป็นเรื่องยากมากครับที่เราจะต้องลุก හරිද? ඊට පස්සේ මේ මාකට් ප්ලේස් එක ඇතුලේ ගෙවන්න අර කලින් මාකට් ප්ලේස් එක මොකද්ද අපි සිල්ක් රෝඩ් වල ගෙවීම් කරන්න තිබි බිට්කොයින් වලින් ඇල්ෆබේ වල ගෙවීම් කරන්න පුළුවන් බිට්කොයින් වලින් පුළුවන් මොනරෝ වලින් පුළුවන් එතේරියම් කියන ක්‍රිප්ටෝකෙන් පුළුවන් මේ තුනෙන්ම ඇල්ෆබේ මාකට් ප්ලේස් එක ඇතුලේ එයාලට ගනුදෙනු කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ඇල්ෆබේ මාකට් ප්ලේස් එක කොච්චර පොපියුලර් වුණාද කියලා කිව්වොත් මාකට් ප්ලේස් එක හදලා අවුරුද්දක් ගත වෙද්දි ග්‍රාහකයන් ලක්ෂ 2යි සෙලර්ස්ලා 40000යි.
ඔක්කොම 2017 අනලයිස් කරලා තියෙන විදිහට මාකට් ප්ලේස් එක ඇතුලේ විකුණන්න තියෙන ඔක්කොම අයිටම්ස් වල ඇවරේජ් එක ලක්ෂ 3යි. එන ලක්ෂ 3ක අයිටම්ස් මේ මාකට් ප්ලේස් එක ඇතුලේ විකුණන්න තිබිලා තියෙනවා. ඒ වෙද්දි ඊට පස්සේ කොහොම හරි ඇල්ෆබී මාකට් ප්ලේස් එක ඔය කියන පුද්ගලයා ඒ කියන්නේ නිර්නාමිකයි ඇල්ෆා 0.2 කියන පුද්ගලයා හදලා මේ මාකට් ප්ලේස් එක ඩිවලොප් වෙන්න දීලා පාඩු ඉන්නවා. මොකද මෙයා පාඩු ඉන්නේ දැන් මේක ඇතුළේ වෙන හැම ට්‍රාන්සැක්ෂන් එකකින්ම හැම ගනුදෙනුවකින්ම 2.4ක කමිෂන් එකක් මෙයාගේ account එකට වැටෙනවා. ඒක හින්දා මෙයා බලන් ඉද්දිම ප්‍රකෝටිපතියෙක් වෙන්න ගත්තා එකපාරටම. හරිද? එකපාරටම ප්‍රකෝටිපතියෙක් වෙන්න පටන් ගත්තා. හැබැයි රසවත්ම කතාව කියන්නේ මෙයා පස්සේ සමාජයට පෙන්නලා තියෙන මෙයා අර බොහොම දුක් මහන්සියෙන් එන මැච්චයක් ගහලා එයාගේ කැම්පේන් එක බිල්ඩ් කරලා නිකන් එහෙම ඔන්ටර්ප්‍රනර් කෙනෙක් හැටියට. හරිද? පස්සේ මේ ඩයල් එක මොටිවේෂන් ස්පීක් උත් දාලා මේ සෝෂියල් මීඩියා වල කොල්ලෝ කෙල්ලොන්ට තායිලන්ඩ් වල මේ මම මේ දියුන්නේ මෙහෙම ඔයාලටත් පුළුවන්. අදත් ඔයගේ කට්ටිය කොච්චර ඇද්ද? හරිද? කලතක් වනත සෝයක තිබි බං එක තැන කර මේ ට්‍රැප් එක්කට අවලා බේරුණා කියලා කරන එක මෙයාට අපි කියමු සෝ මූවි සීරීස් එක ගැන. සෝමෝ සිරිසක්න සෝ කියලා ෆිල්ම්ක් කරන අනිවාර්යෙන්ම සුපිරි ෆිල්ම් එකක්. ඒකෙත් තියෙන්නේ වගේ ට්‍රැප් එකකට අවලා බේරුණා කියලා ඉවරලෝ බුණා රිලේ ගොඩක් රෙඩ් රූම් කන්සෙප්ට් එක නේ යන්නේ. රෙඩ් රූම්ස් තියෙන ට්‍රැප්ස් වගේ නියම ගුල්ලකට අහුවෙලා. සෝ අල්ෆබී මේ මාකට් ප්ලේස් එක 2013 ෂට් ඩවුන් වෙන්නේ. ඔව්. ෂට් ඩවුන් නිසා ඒකේ මේ අර මූ කිව්වා වගේම චයිල්ඩ් ඇබියුස් වීඩියෝස් ඊට පස්සේ ගත්තාම ක්‍රිමිනල් දේවල් මිනිස්සු මරපු දේවල් වගේම මේ රෙඩ් රූම් කියන අපි ඉස්සරහට කතා කරනවා රෙඩ් රූම්ස් වල ලින්ක්ස් ෂෙයා කරන්න පටන් ගන්න තියෙනවා. ඒකෙන් සමහරලාට මුලදී වැටිලා තියෙන රෙඩ් රූම්ස් වල වැඩ කරන ලින්ක්ස් පස්සේ අපි ෆේක් ලින්ක්ස් වැටෙන්න පටන් ගත්තට පස්සේ මාකට් ප්ලේස් එකේ ඉන්න බයර්ස්ලා එහෙම නැත්නම් මේකේ මහල් මිලදී ගන්න පුද්ගලයන්ට ඒක ටිකක් අර ට්‍රස්ට් එක අඩු වෙලා තියෙනවා. මොකද ලින්ක්ස් වැඩ කරන්න නැතුව යන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේ ප්‍රශ්න හින්දා පොඩි දෙයක් එකතු කරන්න දැන් අර මං කිව්වා ඇල්ෆබේ කියන මාකට් ප්ලේස් එක හදපු පුද්ගලයා කාලයක් ඇද්දි බලන් ඉදීම කෝටිපතියෙක් වුණා කියලා. මොකද මේක ඇතුලේ වෙන හැම ගනුදෙනුවකින්ම 2.4ක ඒ වගේ ප්‍රතිශතයක් මෙයාගේ බැංකු ගිණුමට හැම ගනුදෙනුවකින්ම එනවා. ඒක හින්දා මෙයා දැන් මෙයාගේ මැච් එක ගහගත්තානේ. ඒක හින්දා මෙයා කරේ බිස්නස් එකේ ආගාව තියාගෙන මේ බිස්නස් එක ඉස්සරහට කන්ටිනියු කරන්න ඇඩ්මින් පැනල් එකකට බාර දෙනවා. හරිද? දැන් ඇඩ්මින් පැනල් එක තමයි මේ ඇල්ෆබේ කියන මාකට් ප්ලේස් එක ඇතුලේ මැනේජ්මන්ට් එක කරන්නේ. කොහොම වුණත් මේක ගැන හැම වෙලේම ලෝකේ වටේම ඉන්න ආරක්ෂකයන් සහ FBI එක ඇලර්ට් එකේ හිටියා. හරිද? ඇලර්ට් එකේ ඉඳලා මෙයාලට දැන් ටෝකෙන නෙට්වර්ක් එකේ ටෝ බ්‍රවුසර් එකෙන් ඩාර්ක් වෙබ් එකට ගිහිල්ලා ඒ ගනුදෙනු දැන් ටෝ වලින් ගොඩක් ඔය දී ඩාර්ක් වෙබ් එකේ සැරිසරද්දී ඒ අදාළ ගනුදෙනු සිද්ධ කරද්දී කොහොම වෙලාවකත් අර අනන්‍යතාව පෙන්වන්නේ නැහැ නිර්නාමිකයි. ඒකින්ද ගොඩක් ආරක්ෂක කන්සල්ට් උනත් හොයාගන්න බැරි නෑ. හැබැයි පට්ට අමාරුයි. හරිද? දැන් ඔය ටෝ වලින් කරන්නේ අනියන් රවුටින් නේ. සිම්පල් එක්සැම්පල් එක දැන් ඇයි අනියන් රවුටින් කියන්නේ මේක එකට එකක් දැන්වල එකක පැටලිලා තියෙන ලුණු ගෙඩියක ලේයර්ස් ගොඩක් තියෙනවානේ. එක ලේයර් එකකින් ලේයර් එක ගලලා අන්තිමේදී වල තියෙනක හොයාගන්න එන වෙලාවක් යනවා. ඔව් එහෙමීට. ඒකෙන් තමයි මේක නිර්නාමික වෙන්න එක හේතුව. ඊට පස්සේ මේ FBI ඒජන්ට්ලා බලන් හිටියේ දැන් ඩිරෙක්ට් මේක වෙන දේවල් බලන්න බෑ සහ ඒ සෙන්සිටිව් ඩේටා ගන්න බැරි හින්දා මේකේ ඇතුලේ කස්ටමර්ස්ලා විදිහට යාලා රෙජිස්ටර් වෙලා වෙන කස්ටමර් කෙනෙක්ගෙන් හදිසි හරි අත්තරදීමක් වෙනකන් බලන් හිටියා. මොකද ඒකෙන් ඉස්සරහට තමන්ගේ පරීක්ෂණ වලට මොකක් හරි ඩීටේල් එකක් ගන්න. හරිද? අත්තරද්දක් කෙනෙක්ව බලන් හිටියා. ඒ කියන්නේ ඒත් හරි ගිහිල්ලා නැහැ. ඊට පස්සේ හදිසියෙම මේ දැන් අපි මාර්ට් පේන් යන සීන් එක කියන්නේ DEA කියන කම්පැනි රැකියාව කරන රොබර්ට් මිලර් කියන පුද්ගලයාට හදිසියෙම නිර්නාමික ඊමේල් එකක් ලැබෙනවා. නිර්නාමික ඊමේල් ලැබෙන්න පුළුවන් අපි කලින් ඔක එක්ස්ප්ලেইন කරා. හරිද? ඩාර්ක් වෙබ් එකේ ඊමේල් ප්‍රොවයිඩර් කෙනෙක් මම දාලා වෙන්නේ. DEA ආයතනයේ වැඩ කරපු රොබර්ට් මිලර් කියන පුද්ගලයාට හදිසියෙම නිර්නාමික ඊමේල් එකක් ලැබෙනවා. මේක කියලා තිබ්බේ ඇල්ෆා 2 කියන පුද්ගලයා කියන්නේ ඇල්ෆා 2 ඇල්ෆා 0.2 ඒ කියන්නේ ඇල්ෆබේ කියන මාකට් ප්ලේස් එක හදපු පුද්ගලයා අතින් වෙච්ච අත්වැරදීමක් ගැන. ඇල්ෆබේ කියන මාකට් ප්ලේස් එක හදලා ඒ කස්ටමර්ස්ලා රෙජිස්ටර් වෙද්දි මුල් කාලේ එයාලට ඊමේල් එකක් එවනවා. හරිද? ඒ ඊමේල් එකේ තිබිලා තිනවා මචං ඇල්ෆා 0.2 ගේ සිරා ඊමේල් එකේ කාලේ. පස්සේ මූ එක හදලා හැබැයි මූ වෙනස් කරන්න කලින් මේ එවපු මේ නිර්නාමික ඒප පුද්ගලයක සේව් කරගෙන. හරිද? ඒක තමයි මේ ඒවලා තියෙන්නේ.
ඊට පස මේ ආරක්ෂකාංශ හොයන්න පටන් අරන් ඇල්ෆස් 0.2ගේ පේපැල් එකකවුන්් එක චෙක් කරලා ඊට පස මෙයාගේ ලින්ඩින් එකකවුන්් එක ලින්ඩින් එකකවුන්් එක චෙක් කරද මේ අනාවරලා දින මෙයා සොෆ්ට ඉංජිනය කෙනෙක් කියලා මේ ඇල්ෆඩු ඇල්ෆබේ මාගට පේස එක හදලා තින්නේ නව යෝන්වී ගැන අවුරදු 23ක වගේ වයසකදී ගැන්නේ ඒ වගේ ටයිම් රේන්ජ් එක්ක මෙයා ප්‍රකෝඩිපතියෙක් වෙලා තියෙනවා. හරිද? ඒ වගේම මෙයා කොයි විදිහටම ටිකට් ගෙන්න ගන්න මෙයාගේ LinkedIn account එක චෙක් කළා. ඊට පස්සේ මෙයා software engineer කෙනෙක් විදිහට LinkedIn එකේ පෙනී ඉඳලා සහ මෙයා EBS Technologies කියලා මෙයාගේම කම්පැනි එකක් මෙයාට තිබිලා තියෙනවා. සහ මෙයාගේ මෙයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරිද? මෙයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් තායිලන්ත සම්පයක් සහිත ගෑල් ළමෙක්. ඊට පස්සේ එයාගේ කවුන්ට් චෙක් කරන්න පටන් ගන්න තියෙනවා. දැන් මෙයාගේ නම දැනගත්තානේ. සිරානම ඇල්ෆා 0.2 කියන පුද්ගලයාගේ නම ඇලෙක්ස්. හරිද? එයාගේ විස්තර දැනගෙන දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ් ට්‍රැක් කරලා ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ FB account එකේ තියෙන ඩීටේල්ස් ඔක්කොම චෙක් කරලා දැනගෙන තියෙනවා ඇල්ෆා 0.2 නැත්නම් ඇලෙක්ස් කියන පුද්ගලයාට තායිලන්තේ බැංකොක් නුවර විශාල බිල්ඩින් තුනක හිමිකාරීත්වයකුත් තියෙනවා කියලා. අර EBX Technologies කියන කම්පැනි එකට අමතරව. එතකොට මෙයා ඔන්ඩ ප්‍රණ කෙනෙක් ව්‍යවසායකයෙක් විදිහට පෙනී ඉඳලා බොරු සාර්ථකත්වයක් අර සමාජයට බේන්න මේන්ටේන් කරලා ගහලා තියෙන මැච් එක FBI එකෙන් ඇස්පනා පිට ඔප්පු කරගන්නවා. ඊට පස්සේ කොහොම හරි ඒ බැංකොක් වල ඒ විදිහට ඔක්කොම මෙයා ගැන ටිකට් ගෙලුවෙන්න පටන් ගන්න තිබ්බේ. මෙයා කොහොම හරි කැනඩානු සම්බයත් සහිත පුද්ගලෙක්. GF බැංකොක් එක GF තායිලන්ඩ් වල උනාට ඊට පස්සේ කොහොම හරි මේ බැංකොක් වල ඉන්න ආරක්ෂක නිතරම යාලක නිත ගැටලා තියෙනවා. මේ බැංකොක් වල නිතරම මෙහෙම කළු පාට ලැම්බෝගිනි එකක් නිතරම පදින නිකන් අර එන ලක්ෂරි ලයිෆ් එකක් ගත කරන පුද්ගලෙක්. කළු පාට ලැම්බෝගිනි එක හැම වෙලෙම පදිනවා. Instagram එකේ අර දාන රීල්ස් හැම වෙලෙම ලක්ෂරි හොඳ හොටෙල්ස් වල තමන් ගත කරන ජීවිතය තමන්ගේ සාර්ථකත්වයේ සරලම කියනවනම් මේ මෙයා තමන්ගේ සාර්ථකත්වය ගැන මොටිවේෂන් ස්පීක්ස් පවා දීලා තියෙනවා. ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් අන්න එහෙම සීන් කරලා කොහොමරි අන්තිමේදී මෙයා හැංගිලා ඉඳලා තියෙන්නේ අර බිල්ඩින් තුනෙන් එක බැංකොක් වල මෙයාට තිබ්බ. කොහොමරි මේවා දැන් අල්ලගන්න ගොඩක් ආසන්නයි. මෙයා බැංකොක් වල තමන්ගේ බැංකොක් වල මෙයාගේම ගෙදරක තමන්ගේ වැඩ මෙයා පරිගණකයෙන් එක වෙලාවක් කරගෙන ඉඳලා තියෙනවා. හරිද? සමහරවිට උදේවරුේ ඊට පස්සේ එකපාරම එක ගෑනු කෙනෙක් ටොයෝටා කායක කියලා මෙයාලගේ ගෙදර ගේට්වේ වද්දලා තියෙනවා. ඒක කරලා තියෙන හිතලමයි. ඒක මං හිතන්නේ බැංකොක් වල රාජකීය හමුදාවේ උසස් නිලධාරී ප්ලෑන් කරලම කරපු එක. මොකද එහෙම වෙලා තියෙන්නේ මේ ඒක ඒ කායක ඇවිල්ලා ගේට් එකේ වැද්දුවාම මෙයා තැතිගැන්මක් කියලා එකපාරට දුවගෙන ඇවිල්ලා බලනවානේ. ඒ තැතිගැන්ම ගන්න හදලා තියෙන්නේ මොකද ඒ ටයිම් එකක් ඇතුළත එයාගේ ලැප් එක ෂට් ඩවුන් කරන්න ටයිම් එකක් නැහැ. හරිද? ලැප් එක අන්ලොක් කරලා තියෙද්දිම අල්ලගන්න ඕනි හින්දා තමයි ඒ වගේ දෙයක් කරලා තින්නේ. කොහොම හරි එයාලා හිතුවා වගේම වෙලා ගේට්ටුවේ කායකේ ගේට්ටුව මොකද්ද? ගේට්ටුවට කායක හැප්පුව ගමන් මෙයා දුවගෙන ඇවිල්ලා එළියට. ඒ වගේම FBI ඒජන්ට්ලා වෙලා මෙයාව අල්ලගෙන ඇතුළට ගිහිල්ලා චෙක් කරද්දි ලැප් එකත් ඔන් එකේ තමයි තිබිලා තියෙන්නේ. එතනින් එහාට කොහොමද බඩු ටික මාර්ට් වෙනවනේ. මාකට් ප්ලේසස් කියන අර සෙන්සිටිව් ඩේටා, සීක්‍රට් ඩේටා ඔක්කොම එළි වෙන්න පටන් ගන්න තියෙනවා. කොහොම හරි අල්ලගෙන මාස ගණනක් ඇතුළත මෙයා සුයිසයිඩ් කරගෙනත් තියෙනවා. ඔන්න ඔය විදිහට ඇල්ෆබේ කියන දඩම මාකට් ප්ලේස් එකේ ලොකුම භයානකම මාකට් ප්ලේස් එක වැහිලා ගියේ ඔන්න ඔය විදිහට. Today, the Department of Justice announces the takedown of the dark web market Alpha Bay. දැන් අපි කතා කරන්න යන්නේ ඩාර්ක් වෙබ් එකේ තිබ්බ මාකට් ප්ලේස් වලට පස්සේ මිනිස්සුන්ව මානසිකව වටන්න පුළුවන්. කියන ප්‍රචණ්ඩකාරී ළමාපචාර දින වීඩියෝස් ළමා අපචාරවලත් තුච්චම තැන. හරිද? කොටින්ම කියන ජුංගුපුරට එක වගේ තියෙන කේස් තියෙන වීඩියෝස් බර ගානක් තියෙන සයිට් එක. අතපය කපලා නහය කපලා බෝතල් ඇතුළට ඔබ්බලා ටික ලේත් එක්ක සෙක්ස් කරන්න පුළුවන්. එහෙම සෙක්ස් ආසීන් වෙනවා. වගේ කරන එන්න ඒ වගේ තිබ්බ වීඩියෝස් තිබ්බ සයිට් එකක් කරව කෙනෙක් ගැන
1995දී ඩියෝජියන් සිටිය එකේ සෞත් කොරියාවල යුනිවර්සිටි of සයන්ස් of ටෙක්නොලොජි කියන කැම්පස් එකේ ස්ටුඩන්ට් කෙනෙක් තමයි වෙක් කරලා තියෙන්නේ. වෙල්කම් ටු වීඩියෝ කියලා සයිට් එකක් කරලා තියෙනවා. ඒ වෙල්කම් ටු වීඩියෝ කියන සයිට් එකේ තනිකර තිබිලා තියෙන චයිල්ඩ් ඇබියුස් නැත්නම් අපි කියන පෝනෝග්‍රැෆි වල චයිල්ඩ් ඇබියුස් වල තියෙන ක්‍රිමිනල් ෆොටේජස් 2,50,000කට වඩා වීඩියෝස් තිබිලා තියෙනවලු. ඒජස් 2,50,000 2,50,000කට වඩා වීඩියෝස් තිබිලා තියෙනවා. තනිකර තිබිලා තියෙන්නේ මිනිස්සුන්ගේ අතපය කපන ඒවා, ඒ සෙක්ස් කරන ඒවා, විකෘති සෙක්ස් කියන එක තමයි ඒ ගොඩක් වෙලාට තිබිලා තියෙන්නේ. ඒ වගේම රටවල් 34කින් ඉම්බස්සේ ඉඳලා තියෙනවා. සහ ඒ රටවල් 38ෙම එක මෙම්බර් කෙනා ගානේ අත්තරන් කොට අරන් තියෙනවා. අවුරුදු 4ක් විතර ඇතුළත. ඒ වගේම ඒ සයිට් එක ට්‍රැක් කරලා හොයාගත්තට පස්සේ අඳුරගෙන තියෙනවා 1.3 මිලියන් වඩා මිනිස්සු ඒකත් එක්ක ජොයින් වෙලා ඉඳලා තිනවා කියලා. ඒ කියන්නේ ලක්ෂ 13ක් වගේ විතර ලක්ෂ 13ක් විතර මිනිස්සු ඒ සයිට් එකත් එක්ක ඉඳලා තියෙනවා. අපිට හිතාන්න පුළුවන් කොච්චර විකෘති මානසිකත්වයේ මිනිස්සු මේ ලෝකේ ඉන්නවද කියලා. ඒ වගේ ඊට පස්සේ මෙයා 2019 වෙද්දි මේ කොල්ලව අත්තරංගොඩ අරන් තියෙනවා. බිට්කොයින් කරන්සියක් ගෙවලා ඉවරලා ඒ වීඩියෝ එක බලලා වෙලා ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවත් ඒ සයිට් එකේ තිබිලා තියෙනවා. කොහොම හරි වීඩියෝස් 2,50,000 වඩා තිබිලා තියෙනවා ක්‍රිමිනල් කේස් ෆයිල් මේවා. මේ වීඩියෝස් කොහෙන්ද කොහොමද මෙයාට හම්බුනේ කියන එක ගැන සාක්ෂි නම් හැබැයි අපිට හම්බෙන්නේ නැහැ. ඔය විදිහට ටාක් වෙබ් එකේ තියෙන තවත් අඳුරු පැතිකඩක් අපි ආවරණය කරනවා පොඩ්කාස්ට් එක ඇතුලේ. A 38-year-old man was arrested for collecting child pornography. This is where he was getting it from. U.S. Attorney Jesse Liu announced the takedown of the site Welcome to Video. Investigators say it was the largest child exploitation marketplace in the world. The site's administrator John Woo-song ran the operation from South Korea, while 337 men across the world. දැන් අපි කතා කරන්න දැන් අඳුරනොත් අඳුරට අපි දැන් කතා කරමු ඩාර්ක් වෙබ් එකේ තියෙන තවත් ටොපික් එකක් තමයි රෙඩ් රූම්ස්. රෙඩ් රූම්ස් ගැන කතා කරද්දි අපිට මොනවද කතා කරන්න තියෙන්නේ? රෙඩ් රූම්ස් කියන කන්සෙප්ට් එක ගත්තොත් එහෙනම් රෙඩ් රූම්ස් කියලා කියන්නේ සාමාන්‍ය ලයිව් ස්ට්‍රීම් එකක් ඇතුළතදී මිනිස්සුන්ට සාමාන්‍ය ප්‍රචණ්ඩකාරී දේවල් පෙන්වන තැනක් කියලා තමයි කියන්නේ. ඔයාලා සාමාන්‍ය ලයිව් ස්ට්‍රීමින් දැකලා ඇති හරිද? රෙඩ් රූම්ස් වල කරන්නේ ඩාර්ක් රෙඩ් රූම්ස් වල කරනවා කියන්නේ ඩාර්ක් වෙබ් එකේ ලයිව් ස්ට්‍රීමින් දෙන්න ප්ලැට්ෆෝම් රෙඩ් රූම් කියන්නේ ඩාර්ක් වෙබ් එකේ ලයිව් ස්ට්‍රීමින් කරන ප්ලැට්ෆෝම් එකක් හරිද? එහෙම කියලාලු කියන්නේ. ඔයාලා සාමාන්‍ය ලයිව් ස්ට්‍රීමින් දැකලා ඇති. සාමාන්‍ය YouTubeර්ස්ලා ගොඩක් ඔය ගේමින් ලයිව් ස්ට්‍රීම් කරනවා. හැබැයි රෙඩ් රූම්ස් වල ඩාර්ක් වෙබ් එකේ දෙන්නේ එහෙම ලයිව් ස්ට්‍රීමින් නෙවෙයි. මේ හිතන්නකෝ. ඔයාට ඕනේ කවුරු හරි මිනිස්සෙක්ගේ අත කපලා පපුව දෙකට පලලා හදවත එලියට අරන් දත් ටික ගලවලා ඇහැට පිහියකින් කොටලා මස් ඉරල්ලා නිකන් වැලක වනලා දානවා වගේ තියෙනක් ඔයාලට බලන්න ආස නම් ඔයාලට මෙහෙම chance එකක් දෙනවා. සහ ඒ වගේ දේවල් බලන්න ආස කරන මිනිස්සු ඕනතරම් මේ ලෝකේ ඉන්න ඕන තරම් ඉන්නවා. හරිද? ඔයාට එහෙම ඕන නම් ඔයාට කරන්න කියනවා කියලා කියන්නේ මේ ඒ වගේ සයිට් එක එයාලා ඒ වගේ අපි මේ වගේ රෙඩ් රූම් එකක් දැන් අපි කියන අපි රෙඩ් රූම් එකක් ලබන අඟහරුවාදා හවස 3:00ට ඩාර්ක් වෙබ් එකේ මේ කියන සයිට් එකෙන් ලයිව් දෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ කෙලින්ම ගිහලා සයිට් එකේ ඩීටේල්ස් වලට ඔයාලට බිට්කොයින් වලින් ගෙවලා ඒ ටයිම් එකේ ස්ට්‍රීම් එක පටන් ගන්නකම් බලන් ඉන්න. සහ මේ ඩාර්ක් වෙබ් එකේ දැන් එයා කවුන්ට්ඩවුන් එකක් දෙනවා කියලා කිව්වම දවස් 10ක්ද සමහරවිට දවස් 5ක් නැත්නම් පැය කීපයකින් පටන් ගන්න කවුන්ට්ඩවුන්ස් දෙනවලු. ඒස් බිට්කොයින් එකකින් කරන්සි එක මොකක් හරි කරන්සි එකකින් ගෙවලා ඉවරලා ඒ රෙඩ් රූම් ලින්ක් එකට ගියාට පස්සේ සමහරලා not found කියලා පෙන්නනවා කියලා කියනවා. not found කියලා පෙන්නනවා. එහෙ නැත්නම් FBI මේ ඒක ට්‍රැක් කරලා තිනවා කියලා කියනවා. ඒ වගේම සමහර කට්ටියට සයිට් එක ඩවුන් වෙලා කියලාත් පෙන්නනවා. සයිට් එක ඩවුන් වෙලා කියලාත් පෙන්නනවා. සමහර කට්ටියට යම් කිසි වීඩියෝ එකක් තිබිලා හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන් එකක් නෙවෙයි. සයිට් එක අස්සෙන් බලන්න පුළුවන් වීඩියෝ සමහරුන්ට ඉන්න නිකන් බෆරින් වෙනවා විතරයි සයිට් එක ලෝඩ් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අන්තිමට සල්ලිත් නැහැ. ඒ ටික ඇනොනිමස් ටීම් එකක් තවාගන්න නැතිලා. ගොඩක් රෙඩ් රූම්ස් වල තියෙන ස්පෑම් කියන්නේ බොරුවක් කරනවා කියලා තමයි කියන්නේ. ස්කෑමර්ස්ලා ඉන්නවා කියලා තමයි ගොඩක් කියලා. ස්කෑම් කරන කට්ටිය ගොඩක් ඉන්නවා කියලා තමයි කියන්නේ. සහ ඒ වගේ රෙඩ් රූම් එකක් ලයිව් දෙන්න බෑ කියන හේතුව තමයි ගොඩක් ටෙක්නිකල් එරර්ස්. එයාලට ඒ වගේ ඉස්සෙල්ලත් එක්ක කතා කරා ටෝ බ්‍රවුසර් එකේ ඉන්ටර්නෙට් එක ස්ලෝ කියන එක. ඔයාලගේ කොච්චර ස්ටේබල් නෙට්වර්ක් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තිබ්බත්
ඩාක් වෙබ් එක ඉස්සරවා ඩවුන් ඒකන මැසිව කලෙක්ෂන පයිෆර් නෙක් කියන සින්න එකේදී අර අපිකව ඩිවයිස්සරෙන් ඩිවයිස්සරට යන්න කියලා එතකොට අර රික්ෙස්ට ගැන සින්න එකත්තෙක් ස්ලෝවෙන හිද ලයිස්ට්‍රීම දෙන්න අමාරු ඉස්ලහ ඔය කියන දිට කොලිටිම ලයිස්ට්‍රියම් එකක් දෙන්ඩනං යාලට ශක්තිමත් යටිතල පහසුකම් අවශ්‍ය කර සහ යාලටම කියල මොක්කර අංගි සර්ව එකක් තියෙන්න්නත් ඕන් මොකද දැන් ඒ වගේ සර්ව එකක් ආරක්ෂකංශවලට අහු නොවෙන්ඩ එයාලට මේන්ටෙන් කරගෙන යන්නත් අවශ්‍ය යටිතල පහසුකම් යාට තියෙනවනේ පහසු බව තියෙන්න්නත්වන සය කරන ගොඩක් අමාරු දමක සවක මේන්ටෙන් කරනයි කියන හඟම් මේන්ටෙන් කරන්න අමාරුයි කරන්න සෑන අමාරුයි සහ මේ සුපකම්පියට සරා නෙේ මේක දුවන් අප කිව්වරිකන් ඩිවයිස සර පනින්නේ කියලා තො ලයිස්ට්‍රියම් කොයි සර්වයකින් ඒද කියන්න දන්න සායකට ටිට්ට කරන්සියක් ගෙවල එන මිනිස්සු මොන සර්වයකට එකතු ඒද කියන්න දන්නෙත්න සායතකොට එක මිනිස්සු එකන මිනිසු සයිට කොහම සෙට්ටේද කියනක ප්‍රශ්නයක් තියනවා මොකද සර්වයකින් සයකට පනින්ද හරිම සයකට සෙට්ටෙන්නේ කොහොමද කියනගේ ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක් තර තියෙනවා එතකොට ඒවගේ හින්ද අපිට කියන්න බුල ලයිස්ට්‍රීම් මේ කරන ගොඩක් කමාරුයි කියලා එතකොට ගොඩක් වෙලාට රෙඩ් රෝම්ස් කියනේවා 90% විතර මේ වෙද්දි හොයාගෙන තියෙනවා ස්කෑම් එකක් කියලා හැබැයි සමහරේ රෙඩරෝම්සලින් දීල තියෙන වීඩියෝස්ල තිබල තියෙන ඇත්තරම මිනිමර වීඩියෝස් කියලා අමරගන්න පුළුවන් එච් අවස්ථාත් තියෙනවා සාමිය රෙඩරෝම් කෙන එක කන්සෙප් එක පටන් කරන් තියෙන්නේ 1900 ගණන්වල මතම ඉන්ටනෙට් එක පටන් කරන්න ඉවරලා ස්නප් ෆිල්ම්ස් කල් දාගතිනට අපි කියෙන ස්නප් ෆිල්ම්ස් සමන 1970 ඔය කාල අතරතුර මිනිස්සු අතර සමාජ ගොඩ කතාබට ලක් පෙන්ඩ රන්තිරම ස්නප්ෝ විස්මගිය වගේ ස්නප් ටික ස්නප් විසර සාමාන්‍යෙන් වෙන්නේ සජීවීව මිනිස්සු මරණයවා මරණයගෙන වෙඩිදිල මරණය අනේ කපල කොටල මිනිස්සුන්ගේ බඩවල් එලියට අරන් කපල බෙලි කපලා සාමාවිත ඇලවල එක්සාම්පලිසිරගත්තොත්තම සෝයක ගන්න පුළුව එක නෑත කාලය නක දික්දශන මසී නම්බල ඇත කාලයනින් ඇත කාලී නොනිකන් අර ස්කවිඩ්ගේම් එක ස්ට්‍රීම් එක ස්කවිඩ්ගේම් එක ඒවගේ පිනුස් ගන්න පුළුවන් පරණ ිස් ගත්තොත්තම හොස්ටල් එක් ගන්න පුළුවන් ද ලාස් බෝඩ් කාස්ට් ගන්න පුළුවන් වීඩියෝ රෝම් ගන්න පුළුවන් ඊට පස්සෙකත්තම හොස්ටල් ගන්න පුළුවන් හොස්ටල් එක සිරිස් අම්මදිනවා අන්න ඒවගේ පිනුස් ගන්න පුළුවන් එන්නේ ෆිල්ම්ස් වලින් තමයි මේ කන්සෙප් එක පටන් ගන්න දින කියන ගොඩක් වෙලාට මේ ෆිල්ම්ස් වයලේෂන්ස් තියෙන හින්දා මිනිස්සුන්ට බලන්න හොඳ නැති හින්දා බෑන් කරව ෆිල්ම්ස් තම කියන්න එසේ බෑන් කරව ෆිල්ම්වල් තියෙන කන්සෙප්ට කරගෙන මෙයාලා ඩාක් වෙබ් එක රෙඩ් රූම්ස් තමන්ගෙන ෆිල්ම්ස් කරපු කට්ටි කරනවා කියලා නෙමේ කියන්නේ හැකර්ස් ලහෙම ඒ කන්සෙප් එකට මිනිස්සු ගොඩක් ආස හින්දා බෑන් කරපුත් හින්දා ඩාක් වෙබ් එකේ හදන්න පටන් ගන්න දෙනවා රෙඩ් රූම් කියලා කන්සෙප්ට් ඒ කන්සෙප්ට් එක අනුව තමයි රෙඩ් රූම් සීන් එකට ඔය මිනි මරනවා ලයිව් මිනි මරනවා වගේ කන්සෙප්ට් දාලා දෙනවා ගොඩක් වෙලාවට මේ රෙඩ් රූම් එකේ කවුන්ඩවුන් එක දානවා විස්තර මෙහෙම යාල බිට්කොයින් එක ගෙවන ගාන අනුව ඔයාට එක දේවල් කරන්න පුළුවන් කොටින්ම ගත්තොත් එක්ක විවර් කෙනෙක් විදිහට ඉන්න පුළුවන් නැත්නම් හොස්ට් කෙනෙක් විදිහට නැත්නම් මාස්ටර් කෙනෙක් විදිහට හොස්ට් කෙනෙක් ගත්තොත් එහෙම කොහොම කොයි ලොකේෂන් එකේ කොහොමද මරන්න ඕනේ වගේ දේවල් දෙන්න පුළුවන් මාස්ටර් කෙනෙක් ගත්තොත් එහෙම යාව මොන විදිහට කාලාවුවද මරන්න ඕනේ මොන විදිහේ වද හිංසාද යාට දෙන්න ඕනේ බෙල්ලද කපන්න ඕනේ ටිකෙන් ටිකද මරන්න ඕනේ නැත්නම් එකපාර මරලා දාන්න ඕනේද වසක් විසක් දීලාද මානසික වට්ටද මරන්න ඕනේ අන්න ඒ වගේ දේවල් සහ මේක ගොඩක් වෙලාවට කරනවා කියලා කියන්නේ යම් කිසි ආදායමක් නැත්නම් අපි කියන ආර්ථික වටිනාකමකින් වැඩි පුද්ගලයෝ ආර්ථික වටිනාකම අඩුවෙන් තියෙන මිනිස්සු එක තැනකට ගෙනල්ලා ඉවරලා ඒ මිනිස්සුන්ව කොටවලා එකිනෙකා කෑලි කෑල්ලට කපා ගන්න විදිය බලන් ඉන්න විදිය සහ ඉස්සර කාලේ තමයි මේ සීන් එක තිබිලා තියෙනවා කොටින්ම කියනවා අපි කිව්වොත් මේ ස්ක්විඩ් ගේම් වල සීන් එක තිබ්බා මේ රෝමන් කොහොමද අපි කියනවා මේ රෝම් වල එහෙම ගත්තොත් රෝම් වල එහෙම ගත්තොත් එහෙම මේ සීසර්ල එහෙම ඔය වටේට මිනිස්සුන් රිවර්ස්ලා දාලා මැද එන කොටා ගන්නවා කියන කොටා ගන්නවා කියන්නේ මේ මිනිස්සෙක්ව සිංහෙක් එක්ක දාලා හැප්පෙන්න එහෙම සීනුන් තිබිලා ඉස්සරලා තියෙන්නේ තෝලක් බල්ලා දින ඒ වගේ ෆිල්ම්ස් සාමාන්‍ය ගාඩියන්ස් නම් වන ගාඩියන්ස් නෙවෙයි ඒ ලියෝන්නේ සූරපප්පගේ තියෙනවනේ එහෙම සීන් එක සූරපප්පගේ එක්සැම්පල් එක විතර එක්කම ඒ වගේ ෆිල්ම්ස් වල ඊට පස්සේ දැන් මේ දක්වාම එන UFC ගත්තත් මිනිස්සු ගොඩක් වෙලාවට මෙන්ටලි ආසයි තව මිනිස්සෙක්ට රිදනවා දකින්න. ඒ මෙන්ටලි දින ආසාව විකෘත වෙච්ච මිනිස්සු තමයි ඔය රෙඩ් රූම්ස් වල දීලා සල්ලි දීලා තව මිනිස්සෙක් අහිංසක මිනිස්සු මරා ගන්න විදිය බලන්නේ. ඒ වගේ කන්සෙප්ට් එකක් ලයිව් කරන්න සෑහෙන අමාරුයි. හැබැයි ඒ ලයිව් එක නැති වුණොත් වීඩියෝ එක අප්ලෝඩ් කරන්නත් ඒ වගේ විදියට මිනිස්සු මරණ මිනිස්සු ඉන්න ඕන තරම් මේ ඩාක් වෙබ් එකක් තියෙනවා. සමහර විට ඔයාව බව ඉදලා මරන්න බැරි නෑ ඩාක් වෙබ් එකෙන් ඔයාව ලොකේෂන් ට්‍රැක් කරොත්. ඒක ලංකාවේ හිටියට මේක දූපතන්නේ කියලා ඔයා ගන්න බැරි වෙන්නේ නෑ. අනිවාර්යෙන් පුළුවන් ඔයාලා.
ඩාක්වෙබ් එක ඔය රෙඩ්රෝම්වල ගොඩක් මිනිස්සු මරණෝ කියලා කියනවා සහ රෙඩ්රෝම්වල ගොඩක් ඔය ස්කෑන්ඩ තිනෝ කියල කියන්නේ. එතකොට මේ ගොඩක්වා කිව්වා වගේ ස්කෑමස්ල කරන්නේ මිනිස්සුන්ගේ පේවන්ටැක් කරන් මනුස්සෙක්ක වදදිල මරණ හැටි පෙන්නන්ට මම හිට ලයිව එකක් දන මේ ටයිම් එකට මේ සයිට් එකටයිට බලගන්න කවුන්් ඩව් එකක් දීලා තියෙනවා වෙලා වෙනක ටයිම් එකපු හාම එක්ක සයිට් එක ඩවුන් නැත්තන් අරවාකිවගේ ෆෝසිට ෆෝයිර එක නැත්තං මේ ගයිඩ්ලයින් මේ ඒගේ මේ කැචප් කරගලද රැචප් කරා කියලා දාන ඔහොම ගොඩක්කේ වගේ රෙඩ්රෝම්ස් දැනට තිබ්බ කියලා ස්තීර වශයෙන්ම සඳහන් වෙන්නෑ එම වීඩියෝස් රෙඩ්රෝම්ස්වල සාඩාක්වෙබ්බල තියෙනවා ඒවා සජීවව මිනිස්සු ඝාතනය කරනවා තමයි හැබැයි ස්ට්‍රීමිං වල ස්ට්‍රීමිං වල නෙවෙයි ත්‍රස්තවාදී විසි අයසයිස්ල මනුසයුන් ආනිසුන් බෙලිකවල මරන්න එහෙම කේසෙක්කුත් තිබල දිනවන මතකන 2015 2010 ISIS ටීම් එක ඉන්න 4 දෙනෙක්කෝ 6 දෙනෙක් රෙඩ්රෝම් එකට ගෙනල්ලිවල මරණවා කියද්දි ඩාප් එක සහ සර්වර්ස් වෙබ් එකේ සමහර සයිට්වල මේක ලින්ක් එක ෂෙයා වෙලා තියෙනවා. ලින්ක් එක කියන්නේ සාමාන්‍ය පෝස්ට් එකක් විදියට. මෙන්න මේ දවසේ ISIS එකේ ඉන්න මිනිස්සු කීප දෙනෙක් ගෙනල්ලා අපි මරනවා කියද්දි සාමාන්‍ය හොඳ මනසක් තියෙන මිනිස්සුන්ට ඒක ගැන සතුටක් වෙන්න පුළුවන්. මොකද ISIS කියන එච්චර හොඳ සංවිධානයක් නේ අපිට කොහොමද හොඳ සංවිධානයක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඔව් මන් දන්නේ ඇයි කියලා. මේ එතකොට එච්චර මේ එච්චර හොඳ සංවිධානයක් නෙවෙයි. එතකොට ඒ වගේ මිනිස්සු එකට ගෙනලා මරණ හින්දා මිනිස්සු ඒක බලන්න එන ආසාවෙන් එනවා. කොටින්ම කියන එක පාර වරන්න නෑනේ වැඩි තියරන ඒක ලොකු දෙයක් කොට එදන කරන්න මෙහම දැන්වා හිතන්ඩ මනුස්ස එක්ක කැමරා විස්සරා දනගසව උගේ කොන්්ඩෙන් මෙහෙම ඔළුව උස්සලා පියක් අරගෙන චූටි පිය ලොක පියකුත්නේ චූට පියක් කරන්න ටික්ක බෙල්ල කබනත්තන් ඔලුවට පරාරණ ගහනවා ඒවගේ සින් කරනවා ඇස්සලට ජරවාගේ දෙයක් කන්න දෙනවා ඔය වගේ ජරවාදගේ දෙන කන මානසික වටනවා හරහට නමල ඇස්සලට පියකින් ොඩි පිය වල බල්ලද රෝන්ටන්නේ රෝන්ටන්ගේ තියෙන සිගින් වගේ ඊටත්තට හාගියෝගේ දෙවල් තමක වෙන්නේ වල රෝන්ටන්නේ බල්ල තියගේ සාමන සෙන්සිටව සින් තියෙන මැසින්තලින් කපනව තියෙනවා තමන්ගෙම ජරාව තමන්ට කවල මරනවා සා කටුකම්බලින් බැඳලා පුටුවල තියෙනවා ඒවගේ සීන් තියනවා ඒවගේම ගත්තම ඒ දෙදස් පාල කේස්සකේදී කොටිම්බ කියනනගේ බිලියන ගාන ගිල දින මිනිසේ බලන්න ඩාක්කෙබ්කට ගිහිල්ල තියන්න සමර කෙන සෑන අවුල් එහෙම් බෙලොත් මොනවලක් මනුස්සේ නවරන් කැනෙ කපල්ස් පවා වෙනත මූවිස් බලන්න යන ඩාක්කෙබ්බෙට ගිල්ලා රෙඩ්රෝම් එක මිනිස්සු මරන්ඩ බලන්න ගිල තිනවා ඊට පසේ ඒ ධර්මට ඇඩික් කරන ඇඩිප්ලාගෙන අයිස් කේස්සකත් එක්ක ඊට පස්සේ මේ ඒක බලන්න ගියට පස්සේ වෙලා තියන්නේ ඔය අපි කිව්වර එරස්ටික විල්ලා නොද ෆවුල් එක්ක බහරිංගෙනවා නැත්ත මෙන වෙන සයිත්‍රට දුවනවා ඇස්තන් FBI කැචප්පයකයි කේස් තම කියලදී හැබැයි ඉතල තියෙන්නේ තමන්ට විතරයි ඒක වෙන්න කියලා වෙනකගේමත් තහන්ඩත් බෑ මොකද ඩාපෙප් කියන ඉල්ලීගල සයිට් එකක්කින්න තමට යස් කරන කියලා කවරුත් කාටවත් කියන්න එන්න කියන්න බෑ කියන්න බෑ කිවෝතිරින් එක පොලිසි නීති විරෝධී වඩන්න එතකොට කොහොම අරි පස්සේ සනාත කරන තියෙන හැමෝට මේ දවසේ ඒක බලන්න බැරිවෙලා දෙනවා හැබැයි සුරුතර ඒකට මොක්කරි ඔය මිනි මගාකන සෆිල්ම් එක පොඩි ෆොටේජස් බලන්න පුළුවන් වෙලා තියෙනවා අන්තිම සල්ලිත් නෑ නොනිබස් ටීම් එකක් නෑ ඒවගේ ලොකු ස්කෑම් තමයි රෙඩ්රෝම් කියලා කියන්නේ රෙඩ්රෝම්ස් කියන්නේ ස්කෑම් එක කියලා කියනවා හරද ඔය විදිහට අපි තැන් වීඩියෝ එක එන්ඩ එකටාව හරද අපි ඉන්ටර්නෙ අපි වීඩියෝ ආරග මේ මිස්ට්‍රි බොක්ස එක් ගැන කියන්නක මොන මිස් බොක්ස් කන කියන්න තින ඩක් බේ අපට මික්ස් බොක්ස ගන්න පුළුවන්න ඒකන්නේ ඔන්ලයින් සොකට මාකට් පල නැත අපි කියනවා මේ ඩාකගේ තියෙන මාකට් පලේසස් වලින් අපිට මිස්ට්‍රි බොක්සස් ගන්නන්න පුළුව දරසකට කියල ආටෝන බඩු තෝරනවගේ ඩාකගේ තින මාකට පලේසස් වලට ලෝටෝන බඩු සිලෙට් කල ගන්නගන්න පොල හෙම පුළුව එක මිස්ට්‍රි බොක්ස කියන අදස් කරන සාමාන්‍යවල ටේමෝයිකුණ දැවති ස්කෑන් වගේ සිහින්තින නැතන් දරසකත් තියෙන ඔය කෙනෙ අපි සප්‍රයිස් කරන්න වගේ ඩොලස් ගානක් ගෙවල යම්කිසි බොක්ෂයක් ඇතුරට අපි දන්න නැති අයිඩම්ස් ටිකක් දාලා අපිට ලිව කරනවා ඒක ගොඩක් කියලාට සමහරුවෙලා සමහරුට එන්න ඇ බහතරයක් කටිට ඇවිල දින රෝන් අපි ෆොටේජ සුද්දාන සා YouTube එක ඇත්ත සිද්ධි බලන්න පුළුවන් මේ මිස්ටි බොක්ෂයක් සාමාන්‍ය මංගෙන ඩොලර් 300ට පනිනවා සමාරු ඩොල සයිදස් ගන් දීල ගෙන්න්නවා හාර්සී කරන් දිල පෙන්න්නවා වාලා YouTube සර්ච් කල ඕනතන මිස් බොක් සන්බොක්සින් කරන වියස් තියනට සවට් දෙන්නන ඒස්ක වෙනම් කියෙන YouTube චල්ල කරන කියෙන
එයා ගොඩක් හොඳ එක්ස්පර්ට් කෙනෙක්. යා කටන් ක්‍රියට කෙනෙක් එතිකල් හැක කෙනෙක් සහය එයා මෙයාගේ පේට්‍රියන් එක ෆ්‍රී කෝසස් කරනවා. අපිට මේ කිසිම ගාණක් ගෙවර නෙමෙයි. මොකද අපි යාට කිසිම ප්‍රෝෂණයක් කරන්න වගේ අපි ගොඩක් දෙවල් ඉගෙන ගන්න මේ වීඩියෝ එකට තැංකෝ ASK වෙනම් මේ කෙනෙක් කෙනගේ එකන පොඩ්ඩක් පොර කලබලයි. කලබලගෙන වැට්ටේ කරද මංගතන මැසින් එක ඉස්සරමිතල පොරට ට්‍රක් මනින්ඩ රයිතන්න පොරට පොර ගැන කියන්න තෙරෙන්න පොර මාර ඩික් මහිතන් මේ YouTube එක සබස්ක්‍රබස්ල දහදස් කරනකින්න හරද වීඩියෝස් පොර ඩාක්විප් ගැන විඩියෝ සිරිසක් කරලා තිනවාතාව එක විනාසකාරි මාතුලා ගැන එතිකල් හැකින් ගැන ්‍රී කෝසස් කරන පේට්‍රියෝන් එක වලට ජොයිනල බලන්න බොල මාත් ජොයින් වුණ වචන පරිසමප්තාතයෙන් වැඩ්ඩෙක් ලංකා ඇතුළ වැඩ්ඩෙක් සාමාන්‍ය හැකින් වගේ දේවල් උගන්නන ගොඩක් කඩුයි කොළම් පෙත්තේ කොළම් වගේ ගියොත්තමට කෝසස් කරන්න පුළුවන් හැබයි කියනවේ හැකින්ක ලුගන්නන්න සිෙන සයිබසිකට ෆිල්ඩගන සයි ගොඩක් ගොඩක් කියවගෙන අර මාස දෙකේතුනේ කෝසලින් බුරුවක් උගන්නලා එවන ඔරු අකරුණය මන්දන්න කින කෝමට පොරත්තුකට අන්න දේ කියල දෙනවා කියනන් එතකොට මේ මිස්ටි බොක්සින්න එක ගත්තොත්තේ මිස්ටි බොක්ෂයක් අපට ගත්තොත්තේම දැ සාම පොරත් මිස්ට බොක්ෂ කෝපන් කරන්නේ ඔව එතකොට සාමාන්‍ය සර්වසෙත් දෙගේ මිස්ටි බොක්ෂක් ගත්තුත් අපිට නාම ඩ්‍රෙස් එකක් නැත්ත ලස්සන අයිටම් ලයිස් බල් පැල් නැත්ත මුණර අපි කියමු ප්‍රයිපෝඩ් දෙකක් රිං ලයිට් එක ටික්ටොක් කරට තවමනට අයිටන්ස්ටිය කොහමන රිනවන හැබැන් ඩාක්වෙබ් එක මිස්ටි බොක්ෂ එක එන්නේ ඒවාගේ දේවල්ලන්න නෙවේ ගොඩක් අයිටස් තින ඉස්සල්ලා ගත්තොත් එහෙම ඩ්‍රක්ස් වගේ අයිටන්ස් එන්න පුළුව එකන්නේ එක්ක කැනබීස්න්න පුළුවන් කැනවිස් කියලම ලක්ෂ කනන් එවන්න හොඩි වර්මාන හොඩි ප්‍රමාණය කියවන්න කැනබීස් ඉට පසිකත්ත වයිට සුග ටැබ්ලර් ටෑම්ස් ඉට පස වටගත්තොත්තේ ඇල් කොහොල් වගේ දේවල් වනවා ඒ යස් කලා බලන්න හොන දෙවන්නේ මොකද එන්න ඩාක් දෙකින්කින්ද යස් කරට පස්ස මොනාවේදිකට දන්න සමහර විට අර මැරිච්ච මිනිස්සුන්ගේ කෙස් යාලා ඇදංගිට පුයේවා සමහර ලේ තැවරිච්ච පිහි ඇඳුම් ගොඩක් ඔය ඇටකටු වගේ දේවල් ලෙව නොලේ ඒ වන්නේ සමාරලාට ඇත්තරම මිසින් වෙච්ච මිනිස්සුන්ගේ නැත්තං ඔය මිනිියම් මරල ගත්ත මිසිංත මිනිස්සුන්ගේ මොනාරි අයිටස් තම බොලට් එක ෆයිඩින්ඩි කාඩ්න වීසකාඩ්ස් ඒසකාඩ ඩික්ලයින් එන්න පුළුව අයකත්තම ලැප්ටෝප්ස් ඉත ෆෝන්ස් ඩිවයිසස් ඉටස අයවනන් පෙන්ඩරයිස් වගේ දේව පෙන්ඩරයිස් වගේ දේවල් වල තෙස් කරල බලන් ඩිකොත් වෙන්නේ වෛරස් වගේ දේවල් කියලා ඩිටෙක්ටරන අපේ ඩේට ඔක්කොම අයක ට්‍රන්සන එක ඒ වගේ දේවල් දිනවා ඉටසකත්තම සත්තුන් ගැටකොට වගේ දේවත් හම් ඊට පසකත්තම ඔය මිනිස්සුන්ගේ අතපය දේවල් වගේවත්වෙන ඒ පයිස්රේන්ජක වැඩියෙන් තම මිස්ටි බොක්ස කෙන දේවල් භයනක වැඩිය හරි ඒ ආයෝචනය කරන ප්‍රමාණය වැඩිනම් වාඩ සප්‍රයිස්න්න පුලන් ප්‍රමාණය වැඩි සහ තවකමන් කියන මිනිසු පාචරු කොන්ඩල් වගේ දේවලුත් වෙනවා එමනත් කොන් ඒගේ දේවල් ලෙවනවා ඊට පසිකත්තම ක්‍රීපි ඩෝල්ස් ලෙවන ක්‍රීපි ඩෝල්ස් කිනෙන් අදහස් කරන සාමාන්‍යෙන් කියනවා ඇත්තත් දන්න ඔය ගුරුකං වගේ දේවලට යස්කරප ඇත්ත භයානකනියන් මොඩෝනික්කො බෝනික්කොනිය යක්ෂාත්මය කිරකරව බෝනික්කො ඇන ගහලාගේ රත්තු නූල් ගෙට ගහපු නිකං ජරාව ගෑවිච්ච බෝනික්කයවනවා එක තැනක කියන ඒවගේ මිස්ට්‍රී බොක්ෂයක් ගෙනව කෙනෙක්ට ඩෝල් කෙනෙක් ගෙනවලු ඩෝල් ගෙනල්ලවෙල මේසින් දීලා පොඩි දුරකට කියන ඩෝල් එතන නැල්ලු ඊට පස්සේ බොර බයලා කරලා තින සිනක තමයි ඩෝල්ල විසි කරලා තින බැරෙන විසි කරලා ගෙදරෙද්ද ආයෝ මේ සුටින් ඩෝල් ඊටස එදායින්න මුගේ එන්න බිස්නස් ඔක්කම කඩාගන්නට පටන්ගත්තලු ඒවගේ කේසස් තිය සමහට මේ ඇත්තවෙන්නත් පුළුවම අපි දන්න සීරසිය කෘද කියලා නවත් බිස්ට්‍රි බොක්ස ඇත්ත ඒක වෙපන්ස් වගේ දේවල් අපි ගැන මෙතැන්දරක මික්ස් බොස් මික්ස්ට්‍රි බොක්ස් මේ කියන ටොපික් එකටනයන් කතා කරපය ඇත්තන අර මනුසක බිස්ටස් ඩව්නච අපි දන්න ඒක දන්න සමටෝක මක් ලොස්ස එකක් ඉන්න පුළුව බෝනික්කින්ද නැතිවන්න පුලො කොමට විස්ටි බොක්සක ඒවගේ ධර්ම ගනේ දේවල් එන මනුස්සෙට බලන්ඩ ඕන් නැති දේවල් ආවට එක්සාම්පල් මෙතින්තන සාවන මිනිසුන් ඇත දත්වගේ දේවත් ඒවගේ දේවකව වන එකට ඔටික අපිට කියන්න තින් හරි සහන්තිය වශයෙන් කියන්න තියෙන්නේ ඩාක් වෙබ් එක කියන එක පොසිටව් පෙත්තර යස් කරන්න පුළුවන් අර අපි කතා කරාගේ හැබැයි යස් කරන එක පොඩ්ඩ රිස්කි ඒක තමන්ගේ වෙද අපිට ඕනුනේ දැන් ඩාක්වෙබ් කියන මාතෘකාව ගැනම සමාජය තියන්න ගොඩක් ඔය භයානක අඳුරු මතයන්නේ මේකට යන්ට පදල්නෑ බානක නැත්තනෑ භයානකයි මංකන ගොඩත් තින්න මේක භයානකේව කියෙන කියනවානේ ඒගේ මේ පොසිටව පැත්තකුත් තියෙනවා අර්ගයෝගේ වා ඩියුකේෂන වයිබ ගැන මහරි දෙවගේ අප්ඩේට්න්න පුළ අලු ටෙක්නෝජිස් කන පොත් කියවන්න පොරුවන් එහෙමසින් තියෙනවා කොටින්ම කියරන ලංකාව FB එක අපිට දාන පෝස්ට් එක අපි දාන වල්හැල් ජනම්මන ඔක්කෝ ඒවගේ දාන් බැරිටවල්ල ඩාක් වෙබ් එක දාන්න පුළුව
යෝතම අපිට කියන්න තියන්නේ අපි හිතනවා ඩාක් වෙබ් එක ගැන මොනවත්ම දන්නේ නැති ඩාක් වෙබ් කියන වචන තම්නෙල් එක දැකල මේ වීඩියෝකට ඩාක් වෙබ් එක ගැන ඉගෙන ගණ්ඩ අපපු කෙනෙක්ටුනත් අපි පවෆුල් ඩෙෆිනේෂන් එකක් දුන්න කියලා ඉතින් අපි තන අපි කතාකරව හැමදේක මාර දෙයක් වලට ගන්නත් ඇති කියලා ගන්න ඇති කියලා බොද මෙච්චරලාක කතා කරපුද අපි නිකං ආවාට ගඩ ස්ක්‍රප් එක හැදුව නෑ අපි ස්ට්‍රක්්ක හැදුවේ ගාන්ඩ ප්ලෑන් කරලා ඉන්ටනෙට් කියන්න මොකක්ද කියන්න තැනයිදං ඩාක් වෙබ් එකේ තියෙන්න්න මොනවද ඩක් වෙබ් එක ඩක් වෙබ් එකේ වෙන්න මොනවද කියන තැනටෙන ගාන්ඩ ප්ලෑන් කළ දැම ස්ටොක්් එක අර හිතේ අලුත් වීඩියකින් හම්බෙවු සබස්ක්‍රයිබ් කරලා නැතන් සබස්ක්‍රයිබ් කරන්න ටෝකත් බොනත ෆිසිල් ටික්ටොක් වේජ එකති අපිය ෆලෝ කරන්න අපි විඩියෝස් කොටක් දාලාති නම වෙද්දී සෙට්ට මොල තීඩියකින් අපි ටෝකත් බොනත කූ එක සුබ දවසක් සර්වසෙන්ඩ ගොඩක් දුරට පාච්චි වෙන සෆස් වෙබ් එක ඉන්ඩ අපි කියා